මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත්. ඇය ආචාර්යවරියක්, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක්, උපදේශකවරියක්, පර්යේෂිකාවක්, ප්‍රසිද්ධ දේශිකාවක් සහ පොත් 15ක කතුවරියක්ද වේ. වර්තමානයේ ඇය ව්‍යවසායකත්වය සහ කළමනාකරණය, ආගන්තුක සත්කාරය, සංචාරක හා සිදුවීම් කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, කාර්මික තොරතුරු තාක්ෂණය, විද්‍යාව හා තාක්ෂණ අපනයන කෘෂිකර්මය, සත්ව විද්‍යාව සහ වෙනත් උපාධි වැඩසටහන් 20කට අධික ප්‍රමාණයකට ක්‍රියාකාරීකව දායක වේ. ඇය දශක දෙකක වැඩි කාලයක් ශ්‍රී ලංකාව පුරා පාසල් සෙසුන්ට අනාගතය සකසා ගැනීමට ඇයගේ අනුපමේය සහයෝගය ලබා දී ඇති අතර ඒ නිසාම අධ්‍යාපනික වශයෙන් කීර්තිමත් නාමයක් හිමි කරගත් තැනැත්තියක් ලෙස සැලකෙන ප්‍රසිද්ධ අධ්‍යාපන චරිතයකි. ශ්‍රී ලංකාව තුළ ඇය අධ්‍යාපනය සඳහා කැපවූ විශේෂිත ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය පෞරුෂයක් ලෙසද ඇය ජනප්‍රියත්වයට පත්ව ඇති බැවින් ඇයගේ බලපෑම සාම්ප්‍රදායික අධ්‍යාපන වේදිකාවලින් ඔබට විහිදේ. රටවල් 163ක් පුරා විහිදෙන ප්‍රකාශනයක් වන ගැලැක්ටිකා මීඩියා, චැනල් ඔෆ් මීඩියා ස්ටයිසි කතුරු කණ්ඩායමේ එකම ශ්‍රී ලාංකීය මහාචාර්යවරිය වීමේ ගෞරවයද ඇය සතුය. විශාරදයෙකු හා අධ්‍යාපනඥයෙකු වශයෙන් මහාචාර්ය වාසනාට පර්යේෂණ සඳහා දැඩි ආශාවක් සහ ඉගෙනීමට ඇති ඇල්මෙන්ම දැනුම පෝෂණය කිරීම සඳහා නොසැලෙන කැපවීමක් ඇත. දශකයකට වැඩි කාලයක් ඇය සංනිවේදන විද්‍යාවේ පර්යේෂණ වෙත යොමු වූ අතර නොසිඳෙන කුතුහලයෙන් සහ සංනිවේදනය, මනෝවිද්‍යාව, මාධ්‍ය, සංචාරක ව්‍යාපාරය සහ කළමනාකරණය පිළිබඳ ඉගෙනුම ලබන්නන්ගේ අවබෝධය දියුණු කිරීමට කැපවීමෙන් අදටත් ඇය මඟ පෙන්වයි. සාමාන්‍ය පෙළෙහි කැපී පෙනෙන ජයග්‍රහණ සමගින් ආරම්භ වූ ආකර්ශනීය අධ්‍යාපන ගමනක් ඇරඹූ ඇය එහිදී තම පාසලේ ඉහළම දස්කම් දැක්වූ සිසුවිය බවට පත්විය. ඇය උසස් පෙළවලදී ඒ සාමාර්ථ 4ක් ලබා ඌව පළාතේ වාර්තාවක් පිහිට වූ අතිදක්ෂ සිසුවියක්ව ඇය විදුහලට ආඩම්බරයක් වූවාය. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විශිෂ්ටත්වය අඛණ්ඩව කරගෙන ගිය අතර ඇයගේ උපාධි අධ්‍යාපන කාලය පුරාවටම තම කණ්ඩායමේ ඉහළම ස්ථානය ලබා ගනිමින් ජන සංනිවේදනය පිළිබඳ පළමු පන්තියේ ගෞරව සහිත උපාධිය ලබා ගත්තාය. ඇයගේ උපාධි සාර්ථකත්වයෙන් පසුව ඇය උසස් අධ්‍යාපනය හැදෑරූ අතර ඉන් පසුව මාධ්‍ය සහ සංවේදනය පිළිබඳ දර්ශනපති උපාධියක්ද ලබා ගත්තාය. ඉන් අනතුරුව ඇය සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළාය. සංනිවේදනයේ සංනිවේදන කුසලතා පිළිබඳ විශේෂඥතාවයක් ඇති ඇය ශ්‍රී ලංකාවේ ඒ පිළිබඳ ප්‍රථම මහාචාර්යවරිය බවට පත් වූ මහාචාර්යවරියයි. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය හා මානව හිමිකම් පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ පර්යේෂණ සහකාරවරියක් ලෙස මාධ්‍ය සහ මානව හිමිකම් පිළිබඳ ව්‍යාපෘතියකට දායක වෙමින් සිය වෘත්තීය අධ්‍යාපන ජීවිතය ආරම්භ කළාය. ගුරු භූමිකාවට සංක්‍රමණය වෙමින් විද්‍යාලංකාර ඉංග්‍රීසි පාසලේ බාහිර කතිකාචාර්යවරියක් ලෙස සේවය කළ ඇය පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංවේදන අංශයේ කතිකාචාර්යවරියක් ලෙසට බැඳුනාය. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය, රජරට විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය, ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ විද්‍යා අංශයේ කතිකාචාර්ය ඇතුළු විවිධ භූමිකාවන් ඔස්සේ ඇයගේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගියේය. ඇය ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය 2 ශ්‍රේණිය සහ පසුව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය 1 ශ්‍රේණිය ලබා ගත් අතර එහිදී ඇය තම අධ්‍යයන ක්ෂේත්‍රයට විශාල සේවාවක් ඉටු කළාය. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය 1 ශ්‍රේණියට උසස් වීමත් සමග ඇය 2019 වසර දක්වා සිය සේවා කටයුතු කරගෙන ගිය අතර පසුව ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ විද්‍යා අංශයේ සංනිවේදන විද්‍යා අංශයේ මහාචාර්යවරිය බවට පත් වූවාය. මෙම ගෞරවනීය භූමිකාවේ කැප වූ සේවය සනිටුහන් කරමින් ඇය 2019 වසරේ සිට මහාචාර්ය තනතුර හොබවා ඇත. ඇය සම්මන්ත්‍රණ, වැඩමුළු, කාර්ය මණ්ඩල සංවර්ධන වැඩසටහන් සහ බාහිර උපාධි පාඨමාලාවන් සඳහා සම්පත්දායකෙකු ලෙස අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන්, ව්‍යාපෘති පාඨමාලා, කෙටි පාඨමාලා සහ අධ්‍යාපනික මුලපිරීම්වල ක්‍රියාකාරීව නියැලී ඇත. ඇයගේ වර්තමාන පර්යේෂණ කටයුතු සංචාරක හා වෘත්තීය සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංනිවේදනය, මාධ්‍ය, මනෝවිද්‍යාව සහ කළමනාකරණය යන ඡේදනය කෙරෙහි අවධානය යොමු කරයි. ඇයගේ පර්යේෂණ අවශ්‍යතා ජනමාධ්‍ය සහ සංවේදන පර්යේෂණ, සංවේදන කුසලතා සහ මනෝවිද්‍යා පර්යේෂණ, කළමනාකරණ පර්යේෂණ සහ සංචාරක හා සිදුවීම් කළමනාකරණ පර්යේෂණ දක්වා විහිදේ.
මෙම ශේත්‍රවල ඇයගේ පර්යේෂණ ලිපි බොහෝ අන්තර්ජාතික සංගරාවල පලවී ඇත. ඊට අමතරව ඇයගේ අධ්‍යාපන ගමන පුරාවටම විවිධ පර්යේෂණ ව්‍යාපෘති සඳහා ක්‍රියාකාරීව සහයෝගීව කටයුතු කරන්නට ඇය කටයුතු කොට ඇත. වාසනා මෛත්‍රී හේරත් ශ්‍රී ලංකාවේ ලාබාලතම සංනිවේදන මහාචාර්යවරිය බවට පත් වූයේ 2019 වසරේදීය. මේ වන විට ඇය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන සියලුම දරුදැරියන්ට ආදර්ශයක් වෙමින් උරු මුෂ්ටි නැතිව සියලු දෙනාට උදව් කරන ආදරණීය චරිතයක් බවට පත්ව සිටී. Hello. Hi everyone. Very good evening to all of you. හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. හරිම සතුටුයි. කට්ටිය ගොඩක් ලග් වෙනවා. Right. මං හිතනවා හැමෝටම මාව ඇහෙනවා ඇති කියලා. So again, a very warm welcome to you all. So my lovely students, I'm so happy to have you here in my online class today. It is not a class actually. මේක class එකක් නෙවෙයි, මේක seminar එකක්. මේක ඔයගොල්ලෝ ඔක්කොටම මම free කරන්න හිතාගත්තේ. ගොඩක් දේවල් තියෙනවා එයාලත් එක්කලා බෙදා ගන්න මට. ඒකට හේතුත් ගොඩක් තියෙනවා. ඒවා අපි කතා කරමු තව ටිකකින්. So I got a little request for you. මට මේ request එකක් තියෙනවා. ඔයගොල්ලෝ මගෙත් එක්කම ඉන්න. මගෙත් එක්කම අහගෙන ඉන්න. හැම වෙලාවෙම මගෙත් එක්කම ඉන්න. මට කියන්න දේවල් ගොඩක් තියෙනවා. මට වැදගත්ම දේවල් ටිකක් තියෙන නිසා සාවධානව අහගෙන ඉන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් මේ වෙද්දී අපේ group අපේ team එකේ කට්ටිය කියනවා අපේ groups කීපයක් තියෙනවා Zoom link කීපයකින් යන්නේ. ඒ ඔක්කොම fill වෙලා තියෙන්නේ කියලා. ගොඩක් ඉන්නවා. ඉතින් සමහර අයට මම හිතන්නේ එන්නත් බැරුවෙන් නැති ගොඩක් Zoom link ඔක්කොම fill වෙලා තියෙන්නේ. ඉතින් හිතපු නැති තරම් ගොඩක් ඇවිත් ඉන්නවා. ඒ නිසා හදිසියෙම FB live එකකුත් දාන්නම් කියලා කිව්වා. ඒක කලින් සූදානම් කරේ නැහැ. නමුත් එහෙම කරන්න උනා.
ඉතින් ආපහු වතාවක් I'm so happy to see you all here in our online session. මේ session එකේ මම ඔයාලා හැමෝම දකින්න හරිම ආසාවෙන් මේ මොහොත මම ගෙවන්නේ. ඉතින් හරි ඔයාලට පුළුවන් අද මම ඔයාලට ඇත්තටම මේක එන්න හිටියේ මම ගොඩ කාලයකට කලින් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාත් එක්ක තමයි මගේ වැඩ මම කරන්නේ අවුරුදු ගානක අවුරුදු 20ක් විතර තිස්සේ ඉඳන් මම යුනිවර්සිටි ශාස්ත්‍රයේ තමයි ඉන්නේ. ඉතින් මේ කාලය ඇතුළතදී මට ඔයාලට කියන්න දේවල් ගොඩායි. ඉතින් ඒ නිසා මට ඇත්තටම මම එක එක විදිහට උත්සාහ කරා ඔයාලත් එක්ක එකතු වෙන්න, ඔයාලට දේවල් කියලා දෙන්න. ඉතින් ඒ පහුගිය අවුරුදු ගාන තිස්සේම මම try කරා ඔයාලත් එක්කලා එකතු වෙන්න, ඔයාලට උත්තර දෙන්න. ඉතින් ඒකෙම තවත් එක්තරා අවස්ථාවක් තමයි මේ ඔයාලට ඔක්කොටම කතා කරන්න. මොකද මගේ ගොඩාක් කට්ටිය ගොඩාක් දේවල් අහනවා විශ්වවිද්‍යාලයේ සම්බන්ධ දේවල්, එයාලගේ ඉගෙනීම එඩියුකේෂන් සම්බන්ධයෙන් තමයි හැමෝම මට කතා කරන්නේ. ඉතින් ඇත්තටම මම කතා කරන්නේ එඩියුකේෂන් තමයි. වෙන දේවල් නෙමෙයි මම කතා කරන්නේ. ඔයාලට වචනකින් හරි උදව්වක් වෙන්න තමයි මමත් උත්සාහ කරන්නේ. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ අද දවසෙත් මම ඔයාලට කියන්නේ යුනිවර්සිටි යන්න ඉන්න අයට, යුනිවර්සිටි එකේ ඉන්න අයට, යුනිවර්සිටි එකෙන් අවුට් වෙන්න හදන අයට, ඩිග්‍රී එකක් කරන්න බලාපොරොත්තු වෙන අයට, ගෙදර ඉඳන් හරි ඩිග්‍රී එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔයාලා හැම එක්කෙනාටම තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න තමයි අද දවසේ මේ වෙලාව වෙන් කරගත්තේ. ඉතින් මට කියන්න තියෙන පළවෙනිම දේ තමයි හරිම සතුටුයි මේ ඔයාලට මැසේජ් දාන්න පුළුවන්. මට මේ වෙනකොටත් මැසේජස් එවනවා. ඉතින් ඊට දාන්න මම කියවන්නම් කතා කරන්නම් මම ඒ දේවල් වලට ඔයාලගේ ප්‍රශ්න වලට මම අද උත්තර දෙනවා. ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ඇයි? මේ ප්‍රශ්න නැවත හැම බැච් එකකම අය මගෙන් අහනවා. එක බැච් එකකට පස්සේ තව බැච් එකක්, තව බැච් එකකට පස්සේ තව බැච් එකක්. මෙහෙම ගොඩාක් අය අහන ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවට උත්තර දෙන්න තමයි මම අද ආවේ. ඒත් එක්කම මම ඔයාලට මම පටන් ගන්නම් මෙහෙම. Enjoy the journey, not just the destination. ඒ destination එක විතරක් නෙමෙයි, journey එකත් enjoy කරන්න කියලා කියන්නේ ගමනාන්තය විතරක් නෙමෙයි. ගමනත් විඳින්න කියලා. මේක තමයි අපිට කරන්නම බැරි දේ. මොකද ගොඩක් කට්ටිය අපි ફોකස් කරන්නේ destination එක. අපි හැමතිස්සෙම හිතන්නේ අපේ අන්තිම ටාගට් එක විතරයි. ඉතින් එහෙම හිතලා සමහර වෙලාවට මුළු සමහර තැන්වලදී අපි ගොඩාක් දේවල් වරද්ද ගන්නවා. අපිට අන්තිම තැනට යන්න බැරි වෙන්නත් හේතුව අපේ ගමන ඇතුලේ තියෙන දේවල් අපි ફોකස් කරන්නේ නැති හින්දා. ඒ කියන්නේ ඒක විඳින්නේ නැති නිසා, ඒකේ තියෙන වටිනා දේවල් අපි ફોකස් කරන්නේ නැති හින්දා අපි ඒ වටිනා දේවල් වලට අපේ අවධානය යොමු කරන්නේ නැති නිසා. ඉතින් ඔයාගේ විශ්වවිද්‍යාල ජීවිතයේ ගමනාන්තයේ විතරක් නෙමෙයි, ජීවිතයත් ඒ විශ්වවිද්‍යාල ජීවිතයත් ඔයාගේ ජීවිතේ හොඳම කාලයෙන් කොටසක්, ජීවිත පරිච්ඡේද වලින් හොඳම පරිච්ඡේද වලින් එකක්. ඒ නිසා enjoy the journey. journey එකත් enjoy කරන්න. ඉතින් ඒකත් ඔයාගේ එතකොට තමයි ඔයාට best chapter එකක් කරගන්න පුළුවන් වෙන්නේ. මේක කියලාම මම පටන් ගන්නම්. ඉතින් ඔයාට තියෙනවා ගොඩක් දේවල් කියන්න තියෙන, ඔයාට අහන්න දේවල් තියෙනවා, මට කියන්න දේවල් තියෙනවා. ඉතින් අපි share කරමු. මම හිතනවා හැමෝටම මම හොඳට ඇහෙනවා ඇති කියලා. මම හිතන්නේ මේ ලින්ක් ඔක්කොගෙම එන කට්ටියට ඇහෙනවා කියලා හිතනවා. එහෙම නැත්නම් අපේ ටීම් එක මට කියන්න මොන හරි දෙයක් තියෙනවා නම් ඒගොල්ලෝ එක එක්කෙනා ඔයගොල්ලෝගේ ලින්ක් ටික බලන්න. ඒ අතර මොන හරි තිබ්බත් මට කියන්න. ඒගොල්ලෝ මට කියයි. ඔයාලා ගෙන් මොකක් හරි මැසේජ් එකක් තියෙනවා නම්, ඒ කියන්නේ මොන හරි ඉෂුස් තියෙනවා නම් ඔයාලට මට ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මාව දන්නවා ඇති කියලා හිතනවා. අද ඉතින් හැමෝම මාව දන්නවා ඇති කියලා හිතනවා. බලන්න මැසේජ් එකක් දාන්න කමක් නැහැ. මාව දන්නේ නැති අයත් මෙතන ඉන්නවද? අද ඇවිත් ඉන්නවද මාව අඳුරන්නේ නැති කෙනෙක්, මාව දන්නේ නැති කෙනෙක්, නිකන් කවුරු හරි කියපු හින්දා ආපු කෙනෙක් එහෙම ඉන්නා නම් මැසේජ් එකක් දාන්න මාව දන්නවද කියලා. ඉතින් ඔව් කියලා දානවා. ගොඩක් කට්ටිය ඔව් කියලා දානවා. මාව දන්නවා YouTube එකේ හින්දා දන්නවා කියලා කියනවා. ඊට පස්සේ මාව
යුනිවර්සිටි එකේ දන්නවලු ඒගොල්ලන්ගේ යුනිවර්සිටි එකට ආවා කියලා කියනවා ඊට පස්සේ ගොඩක් කට්ටිය මාව දන්නවලු දන්නේ නැති කට්ටියත් ඉන්නවා දන්නේ නැහැ කියලාත් තියෙනවා හරි මං යාළුවට කියන්නම් මං කවුද කියලා පොඩි වෙලාවක් අරගෙන මං කියන්නම් ගොඩක් කට්ටිය කියනවා මාව දන්නවා කියලා මේ වෙනකොට මාව ගොඩක් කට්ටිය දන්නවා කියලා තමයි කියන්නේ හරි දන්නේ නැති නැහැ කියලා කීප දෙනෙක් දානවා රයිට් මං කියන්නම් මම ඇවිල්ලා මම ප්‍රොෆෙසර් කෙනෙක් ප්‍රොෆෙසර් කියන්නේ මහාචාර්ය දුරේ දරන කෙනෙක් මහාචාර්ය කියලා කියන්නේ ඒකත් මම කියලා වෙන්නම් අපි කියමු ඒ O level කරලා A level කරලා A level වලින් අමාරුවෙන් කැම්පස් ගිහිල්ලා කැම්පස් එකේ බෙස්ට් රිසල්ට්ස් අරගෙන ඒකේ ටෙම්පරරි ලෙක්චරර් වෙලා ටෙම්පරරි ලෙක්චරර් කියන්නේ ස්ටාෆ් එකට එන්න අමාරුයි ස්ටාෆ් එකට ඇවිල්ලා ස්ටාෆ් එකේ හොඳට පර්ෆෝම් කරලා ඊට පස්සේ lecturer වෙලා lecturer probation ගිහිල්ලා lecturer permanent වෙලා ඊට පස්සේ lecturer senior lecturer grade 2 ගිහිල්ලා ඊට පස්සේ senior lecturer grade 1 ගිහිල්ලා ඊටත් පස්සේ තමයි doctorate එකත් අරගෙන ඒ කියන්නේ PhD එකකුත් අරගෙන ඊට පස්සේ ප්‍රොෆෙසර් මට්ටමට එන්නේ ඒ කියන්නේ මහාචාර්ය දොරේ එහෙම ලේසියෙන් එන්න පුළුවන් තැනක් නෙමෙයි. ඉතින් ඒ වුණාට මගේ පහුගිය අවුරුදු ගාන ඇතුළත මම ඒක මගේ ඒ ටාගට් එක මම අචීව් කරා. ඒ ටාගට් එකට යන්න තමයි මට ඕනකම තිබ්බේ. ඉතින් මම ඒකට ගියා 2019 මාව ගොඩක් කට්ටිය මම 2019 ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්නේ. ඉතින් මාව හැමෝම අඳුරගන්නේ youngest professor in Sri Lanka කියලා ඒ දවස්වල. ඉතින් 2019 දී ඉතින් ඒ දවස්වල මාව එහෙම අඳුරගත්තට පස්සේ ගොඩක් අය තාමත් මාව අඳුරගන්නේ ඒ විදිහට. ඉතින් ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට මං ඉතින් දැන් 2019 ඉඳන් දැන් ඒත් අවුරුදු ගාණක් ඇවිල්ලා ඉස්සරහට ලොකු එක්ස්පීරියන්ස් ගොඩක් එක්ක මම ඔයාලට කතා කරන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් මගේ යුනිවර්සිටි එක තමයි මම ටච් යුනිවර්සිටි එක තමයි ඌව වෙල්ලස්ස යුනිවර්සිටි එක. ඌව වෙල්ලස්ස යුනිවර්සිටි එකේ කළමනාකරණ පීඨයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ මැනේජ්මන්ට් සයන්සස් ඩිපාර්ට්මන්ට් එකට තමයි මම ටච් වෙලා ඉන්නේ. ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට මගේ සබ්ජෙක්ට් එක කමියුනිකේෂන් ස්කිල්ස් තමයි මම ફોකස් කරන්නේ. ඒ අතරේ බිස්නස් කමියුනිකේෂන් වගේ මගේ ගොඩක් තියෙනවා සබ්ජෙක්ට්ස්. ඉතින් ඒ හැම එකකටම මම දායකත්වය දෙනවා. ඉතින් අපේ යුනිවර්සිටි එකම ගත්තොත් මේ වෙද්දී ළමයි 30000කට අධික සංඛ්‍යාවකට මම උගන්වලා තියෙනවා අපේ යුනිවර්සිටි එකේ පහුගිය අවුරුදු කාලය ඇතුළත. ඒ වගේම ඊට අමතරව අපේ යුනිවර්සිටි එකට අමතරව ලංකාවේ ගොඩක් යුනිවර්සිටිස් වල මම උගන්වලා තියෙනවා. ගොඩක් වෙලාවට මට ආරාධනා කරනවා. මම විසිටින් යන්නේ නැහැ. විසිටින් යන්න මට වෙලාවක් නැහැ. විසිටින් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරන්න මට වෙලාවක් නැහැ. හැබැයි on invitation ගෞරවනීය ආරාධනාවල් පිට මම ඒ හැම යුනිවර්සිටි එකකටම මගේ දායකත්වය දෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ලෙක්චර්ස් කරන්න කියලා කිව්වොත් එහෙම ආරාධිත දේශන කරන්න කිව්වොත් මම කරනවා. ඉතින් ඒ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලට අමතරව ප්‍රයිවට් යුනිවර්සිටිස් වලටත් මම යනවා. ලංකාවේ පුරාම ඔන්ලයින් පවා මම සම්බන්ධ වෙනවා. ඉතින් ඒ විදිහට බැලුවොත් ලක්ෂ ගාණක් ළමයි එක්කලා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා එක්කලා තමයි මම මගේ ජීවිතය ගෙවන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ලංකාව විතරක් නෙමෙයි ෆොරින් යුනිවර්සිටිස් එක්කත් මම වැඩ කරනවා. ඒගොල්ලන්ගේ එක ප්‍රොජෙක්ට්ස් කරනවා, රිසර්ච් කරනවා. ඒ වගේ මේ ළමයින්ට PhD වලට එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පෝස්ට් ග්‍රැජුවේට් වලට ඒවට උදව් කරනවා. ඒ වගේම on invitation එක ලෙක්චර්ස් වලට යනවා. ඉතින් ඕක තමයි ඒ කියන්නේ අපේ ගොඩක් යුනිවර්සිටි සිස්ටම් එක ඇතුලේ තමයි මම ඉන්නේ. ඉතින් ඒටත් අමතරව මං A-level කරන ළමයින්ට එක්කත් ඉන්නවා. උදාහරණයක් විදිහට A-level මම පේපර් මාකින් වලට යනවා. එතකොට A-level පේපර් මාකින් වල අධීක්ෂණය කරනවා. ඒ කියන්නේ ගුරුවරු පේපර්ස් බලනවා. අපි අධීක්ෂණය කරනවා. මේ පේපර්ස් බලන ගුරුවරුන්ව පවා අධීක්ෂණය කරනවා. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි අපි ඒ ළමයින්ටත් අපි සෙමිනාර්ස් කරනවා, වර්ක්ෂොප් කරනවා. O level ළමයින්ටත් අපි එක දේවල් කරනවා. ඉතින් ඒ නිසා මම අධ්‍යාපනයේ එක්කලා තමයි ඉන්නේ. ඔයාලත් හැමෝමත් එක්කලා රටේ ගොඩාක් අධ්‍යාපනය ලබන අයත් එක්ක තමයි ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ගුරුවරුන්ටත් මම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ගුරුවරු, විදුහල්පතිවරු, ඒ වගේම අධ්‍යාපනඥයන් ගොඩක් අයට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් උත් කරනවා. ඒ පැත්තට ඒ අයත් එක්කත් මම මගේ දැනුම මගේ අත්දැකීම් බෙදා ගන්නවා. ඉතින් මේ සියලු දේත් එක්ක තමයි මම එන්නේ ඔයාලගේ මෙසේජස් දානවා.
ඉතින් මේ සියලු දේත් එක්කලා අත්දැකීම් ගොඩක් එක්ක තමයි මම එන්නේ. ඔයාලට කියන්න ගොඩක් දේවල් තියෙන නිසා තමයි මම මෙහෙම එන්නේ. මට මේක කියන්න ඕනේ මම ප්‍රොෆෙසර් කෙනෙකුනේ 2019 යංගස් ප්‍රොෆෙසර් කියලා මාව හඳුන ගන්නකොට ලංකාවේ ලංකාවේ කට්ටිය මාව හඳුන ගන්නකොට මට හැමෝම එක එක දේවල් කියන්න පටන් ගත්තා මෙයා කොහොමද ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්නේ එහෙම කියලා ඊට පස්සේ මම හැබැයි මට මේක කියන්න ඕනේ මගේ ජීවිත කාලේ මම මේ ගොඩාක් අමාරුවෙන් තමයි මං අධ්‍යාපනය ලැබුවේ ඒ කියන්නේ මම දැනගෙන හිටියේ මම පුංචි කාලේ මම මේ ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් විදිහට නෙමෙයි මට ඉගෙන ගන්න බෑ කියන මට්ටමේ තමයි මම හැමදාම මාව විශ්වාස කරේ මගේ ඇටිටියුඩ් එක තිබ්බේ මට ඉගෙන ගන්න බෑ කියලා. ඉතින් මම ඇත්තටම අදක්ෂ දරුවෙක් පොඩි කාලේ පුදුම අමාරුවකින් දුක් විඳලා තමයි මම හැමදාම ඉගෙන ගන්න උත්සාහ කළේ. ඉතින් අවසාන වශයෙන් මට ඉගෙන ගන්න පුළුවන් වුණා යංගස් ප්‍රොෆෙසර් වෙන්න පුළුවන් වුණා ලංකාවේ. ඒ මගේ උත්සාහය කැපවීම මත විතරමයි ඒ අමුතු දක්ෂතාවයක් නිසා නෙමෙයි. ඉතින් ඒක නිසා මට ඔයාලට කියන්න ගොඩක් දේවල් තියෙනවා. මං ආපු පාරේ ගල් බොරළු කටුකොහල් අනන්තයි අප්‍රමාණයි මං විඳපු දුක් අනන්තයි අප්‍රමාණයි. ඉතින් මට ගොඩක් තැන්වලදී මං අඬලා තියෙනවා ගොඩක් තැන්වලදී මං ආපහු හැරෙන්න ගිහින් තියෙනවා මං නතර වෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒ හැම තැනකදීම ආපහු මම නැගිටලා ඉස්සරහට ගිය නිසා තමයි මම මෙච්චර දුරක් ආවේ. ඉතින් මට කියන්න තියෙන්නේ මට ඕනේ වුණා ගොඩාක් අයට කියන්න මේ ගමන මම මෙච්චර දුක්ෙන් ආවේ මෙච්චර අපහසුයෙන් කරදරෙන් මේක කරන්න බැරි දෙයක් කියලා හිතමින් ආවේ මට හරියට මඟ පෙන්වීමක් තිබුණ නැති නිසා කියලා. මම ඒක හැම තැනම කියනවා ඒ හේතුව තමයි අපිට ඉගෙන ගන්න කිව්වහම හැමෝම කියන දේවල් අපි අහුවම මිසක් අපිට හරි ඔයා යන්න ඕනේ මෙතනට නම් මෙහෙම තමයි මෙතනට යන්නේ කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ. ඒ වගේම තමයි අඩුම තරමේ මට හරියන විදිහට මං හරිම මේ අදක්ෂ දරුවෙකුට හරියන විදිහට උගන්වන්න තරම් එහෙම ගුරුවරයෙක්වත් මට හරියට හම්බ වුණේ නැහැ. උදාහරණයක් විදිහට මම ඉංග්‍රීසි නිසා පුදුමාකාර ජීවිතේ දුක් විඳපු කෙනෙක්. ඉතින් 7 වසරේ 8 වසරේ යනකොට ලකුණු 20යි ඉංග්‍රීසි වලට. ඉතින් පස්සේ මම මේ අවුරුදු ගාන ඇතුළත මහන්සි වෙලා දැනගත්ත දේ තමයි මේක මේ විදිහට මම දැන් මේ කරන විදිහට මම හොයාගත්ත විදිහට උගන්වන්න කෙනෙක් හිටියා නම් මට අනේ දෙයියනේ මම මීට කලින්නේ මීට වැඩිය ගොඩක් දුර යන්නේ මගේ ජීවිතේ ගොඩක් වෙලාවත් අපතේ ගිහින්නේ කියලා හිතෙනවා. මේ ඇත්තටම අපිට ඒ මඟ පෙන්වීම හරියට තිබ්බනම් ඉතින් අපිත් ඉතින් අර හැමෝම කියන විදිහට අපි ඉස්සරහට ගියා මිසක් මේ හරියටම මෙන්න මේක මේ විදිහට කරන්න ස්කෝලර්ෂිප් එකක් ගන්න මෙහෙම ඔයා ඉංග්‍රීසි මෙන්න මේ විදිහට ඉගෙන ගන්න ඔයාගේ සබ්ජෙක්ට්ස් මේ විදිහට කරන්න ඔයාගේ ඇකඩමික් මේක මේ විදිහට කරන්න ඕවා කියලා දෙන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. කාලය විසින් අපිව රස්තියාදු වෙලා තමයි එතනට ආවේ. ඉතින් මට ඒ ගමනේදී ඔයාලට කියන්න දේවල් ගොඩයි. මොකද මං රස්තියාදු වෙච්ච තරමක් ඔයාලා රස්තියාදු වෙන්න ඕනේ නෑ කියලා මං විශ්වාස කරනවා. ඉතින් එහෙම කෙනෙක් මට කියලා දුන්නේ නැති නිසා මමත් ඇයි ඒක හංගගෙන ඉන්නේ. මට පුළුවන් ඔයාලට ඒක කියලා දෙන්න. ඉතින් මං එහෙම කියලා හිතලා මං ඒ දවස්වලම පටන් ගත්තා සෝෂල් මීඩියා එන්න. සෝෂල් මීඩියා වල මම YouTube එකේ Facebook එකේ මං උත්සාහ කළා අපේ දරුවන්ට ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න මෙහෙමයි කියලා දෙන්න ලෙක්චර් කෙනෙක් වෙන්න මෙහෙමයි කියලා දෙන්න මම උත්සාහ කළා ෆස්ට් ක්ලාස් එකක් ගන්න මෙහෙමයි කියලා දෙන්න උත්සාහ කළා ඉංග්‍රීසි ඉගෙන ගන්න මෙහෙමයි කියලා දෙන්න උත්සාහ කළා ඉක්මනට ජීවිතේ ජය ගන්න මෙහෙමයි කියලා දෙන්න මම උත්සාහ කළා සෝෂල් මීඩියා වල YouTube එකේ විතරක් නෙමෙයි FB වල මම ගොඩක් ඔයාලව මොටිවේට් වෙන දේවල් දැම්මා නමුත් ටික කාලයකදී මට තේරුණා මගේ අත්දැකීම් මට කියන්න තියෙන දේවල් මෙහෙම කියලා ඉවර කරන්න බෑ. ඉවර කරන්න බැරි තරම් මට අත්දැකීම් ගොඩක් තියෙනවා කියලා මේ මැසේජස් දාන්න මම ඒවා කියන්න. ඉතින් මම ඒ දේවල් ඒකත් කරන ගමන් කියන්න ඉතින් මට මේ අත්දැකීම් බෙදා ගන්න ඕනේ කියලා ඔයාලත් එක්කලා. ඉතින් ඒකින්ද මම උත්සාහ කළා
YouTube එකෙන් එහෙම කියලා දෙන්න. නමුත් පුළුවන් උනේ හරියම ටිකයි කියලා දෙන්න. ඔයාලට මට කියන්න තියෙන සියලු දේ ඒකේ කියන්න බෑ. මොකද විශ්වවිද්‍යාලයේ පද්ධතියේ ඇතුලේ වැඩ කරද්දී එහෙම නැත්නම් මේ සමාජයේ වැඩ කරද්දී ගොඩක් දේවල් තියෙනවා. මේ සමාජ මාධ්‍යයේ විතරක් මට කියන්න බැරි දේවල්. කෙනෙකුට උගන්වන්න ඕන දේවල්, කෙනෙකුට ඉස්සරහට යන්න ඕන කෙනෙකුට කියන්න දේවල්. ඒ නිසා තමයි මම උත්සාහ කළේ ඔයාලට විවිධ විදිහට මේක කියලා දෙන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මම පහුගිය කාලේ ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලුවා මේ කොහොමද මේක කරන්න කියලා. ඊට පස්සේ මම උත්සාහ කළා ෆ්‍රී සෙෂන්ස් මේ විදිහ සෙෂන්ස් ටිකක් ඒ දවස්වලම උත්සාහ කළා මේ කරන්න. හැබැයි ප්‍රශ්නේ උනේ ගොඩක් මේ එහෙම කරන්න ගියහම අනවශ්‍ය පුද්ගලයා ඇවිල්ලා අපේ ළමයින්ට කරදර කරා, මට කරදර කරා එහෙමත් වුණා. ඒක නිසා මේ ඒක දිගට කරන එක මම පොඩ්ඩක් නතර කරා. ඊට පස්සේ මට ඒක නතර කරාට පස්සේ ළමයින්ගෙන් ගොඩක් ඉල්ලීම් ආවා මැසේජ් එවන්න. මම මැසේජස් වලට උත්තර දෙනවා. මේ ඉතින් ගොඩක් ඒක නතර කරාට පස්සේ ගොඩක් අය මගෙන් ඉල්ලීම් කරා අපිට කොහොම හරි මේ අපිට අපේ ටාගට්ස් වලට යන්න කියලා දෙන්න. අපිට මේකට උදව් කරන්න මැඩම් වගේ වෙන්න මං කැමතියි. මට ලෙක්චර් කෙනෙක් වෙන්න ඕනේ, මට ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඕනේ, මට අචීව් කරන්න ඕනේ, මට කොහොම හරි ෆස්ට් එකක් දාගන්න ඕනේ, මට කොහොම හරි මෙඩල් එකක් ගන්න ඕනේ යුනිවර්සිටි එකේ එහෙම කියලා ගොඩක් කට්ටිය මට කිව්වා. ඒක නිසා මම තව වැඩ ගොඩක් පටන් ගත්තා ඔයගොල්ලෝ වෙනුයි. ඒ දේවල් කියන්න කලින් අපි බලමු මොනවද අපේ මේ ප්‍රශ්න ගොඩ කියලා. ඉතින් මම ඒක මට කියන්න තියෙන්නේ මම ඔයාලට කියන්න ආවේ ගොඩාක් එක්ස්පීරියන්ස් එක කළා. ඔයාලට ගොඩාක් වටින දේවල් ටිකක් මම අරගෙන ආවේ අද. ඉතින් ඒ අතරේ දාන්න ප්‍රශ්න ටිකට මම උත්තර දෙන්නම්. ඔයාලා කොයි කැම්පස් එකේද? ඔයාලා මොන කැම්පස් එකේද කියලාත් මට මැසේජ් එකක් දාන්න. කොයි කැම්පස් එකේද ඉන්නේ කියලා මට දැන් පේනවා කට්ටිය ප්‍රශ්න දාන අතරේ දාන්න කට්ටිය දාන්න කොයි කැම්පස් එකේද ඔයා ඉන්නේ කියලා. එන්න කට්ටිය දානවා University of Colombo, YMB University, රජරට University, NIBM, KIU, Buddhist and Pali, University of Sri Lanka, NSBM, University of Ruhuna. මේ කට්ටිය මට හැමතැනම පේනවා මේ ස්ක්‍රීන් එකේ තියෙන මේ හැමතැනම මේ ස්ක්‍රීන් මං කියවන්නේ ජෝන් කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි, University of Ruhuna, Ocean University, IIT, APIIT, Sri Lanka, ICBT, හැම එකෙම තියෙන සබර්ගම University, University of Jaffna, Ruhuna, University, Southeastern University, Rajarata University, Sabaragama University, University of Kelaniya, University of Colombo, Ocean University, University of Vocational Training, Horizon Campus, NSBM, again NSBM, Bhikshu Vishwavidyalaya, ස්වාමීන් වහන්සේ ඉන්නවා, ANC Education, Royal Institute ඉන්නවා, වෙල්ලස් යුනිවර්සිටි අපේ යුනිවර්සිටි එකේ කට්ටිය ඉන්නවා. හරිම සතුටුයි. ජයවර්ධනපුර යුනිවර්සිටි, ඊස්ටර්න් යුනිවර්සිටි, University of Moratuwa, පේරාදෙනිය. හරි, පේරාදෙනිය හැම එකෙම ඉන්නවා වගේ මට පේන්නේ. හැම යුනිවර්සිටි එකෙම දෙන්නවා. ජෝන් කොතලාවල, හරි, KDU, KIU, right, Sinek campus, SLIT, මට සතුටුයි. ඉතින් මේ හැම කැම්පස් එකෙම දැන් මේ මෙතන මට මෙතන පේනවා, මෙතනත් පේනවා, මේ හැමතැනම තියෙන ස්ක්‍රීන්ස් වල මට පේනවා හැම යුනිවර්සිටි එකක්ම නියෝජනය කරමින් අපේ ස්ටුඩන්ට්ස්ලා අද ඇවිත් ඉන්නවා කියලා. ඉතින් ඒ අතරේ දාලා තියෙනවා ජොබ් කරන අයත් ඉන්නවා. ආෆ්ටර් ලෙවල් මම ආෆ්ටර් ලෙවල් කියලා දාලා තියෙනවා. කමක් නැද්ද කියලා අහලා තියෙනවා. සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි, YMB යුනිවර්සිටි, ඕපන් යුනිවර්සිටි, ඉතින් University of Kelaniya, Jayawardhanapura, Colombo, right, හරිම සතුටුයි. ඉතින් මේ බලන්න හැම හරි ගොඩක් ඉන්න අපේ එහෙනම් තව දානවා, තව කට්ටිය දානවා, දාගෙන යන මට කියවන්නත් බෑ ඒක ඉක්මනට උඩට යන හින්දා. හැබැයි හැම යුනිවර්සිටි, රාජරට යුනිවර්සිටි, YMB යුනිවර්සිටි, Colombo යුනිවර්සිටි, Kelaniya, University of Kelaniya, Jaffna, Jayawardhanapura,
right. හරි. තව මම කිය එක ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ගොඩක් යුනිවර්සිටිස් වලින් ඉන්නේ. ඉතින් අයවන් හැමෝම සතුටුයි. ඒ කියන්නේ හැම යුනිවර්සිටි මට මගේ හරිම යුනිවර්සිටි එකක් නැති තරම් මම හිතන්නේ අපේ ප්‍රයිවට් යුනිවර්සිටිස් ඔක්කොම ඉන්නවා. ඒ වගේම ගවර්න්මන්ට් යුනිවර්සිටිස් ඔක්කොම ඉන්නවා. කොයි යුනිවර්සිටි එකේද කියලා අහපුවම දාගෙන යනවා. ගොඩක් කවත් දානවා මේ බලන්න. ඕෂන් යුනිවර්සිටි, ඕපන් යුනිවර්සිටි, IMB යුනිවර්සිටි, සබරගමු රජරට, ඔය හොරයිසන්, රයිට්. හරිම සතුටුයි. තව දාගෙන යනවා. ගොඩක් අය ඉන්නවා. අපේ හැම ලින්ක් එකේම හැම යුනිවර්සිටි එකෙම ඉන්නවා මට පේන විදිහට. සතුටුයි. ලින්ක් ඔක්කොම ටිකක් අපේ Zoom ලින්ක් ඔක්කොම ටිකක් දැන් ෆිල් වෙලා තියෙන්නේ. හැම එකේම හැම යුනිවර්සිටි එකක්ම ඉන්නවා. හරිම සතුටුයි. මම අද හරිම සතුටු දවසක්. අපේ අනිත් ඇත්තටම මේ අපේ මම යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාට කරන ඉංග්‍රීසි කෝස් එකකට ආවමත් උම්මයි. ඒගොල්ලොත් මේ හැම ගෲප් එකකම හැම ඉන්ටේක් එකකම ඔය වගේ හැම යුනිවර්සිටි එකකම අය ඉන්නවා. ඉතින් මට ඒක දැක්කම පළවෙනි දවසේ මට හරියම සතුටක් දැනෙනවා. ඒ වගේම මට ලොකු වගකීමක් එක්කලා හිතට දැනෙනවා. ඒගොල්ලෝ කොහොම හරි මාව විශ්වාස කරලා නෙන්නේ කියලා. ඉතින් මම ඒ වෙලාවට ඒගොල්ලොන් ඇත්තටම මේ පොරොන්දුකුත් දීලා තමයි මගේ කෝස් එකට මේ ගන්න. ඉතින් මට හරි සතුටුයි. ඉතින් හොයාගේ යුනිවර්සිටි එක දැම්මා. ඉතින් අන්න දැන් මම චුට්ටක් ඒ අතරේ හොයාලගේ මේ මැසේජ් උත් කියවන්නම්. ඔයාලට ප්‍රශ්න තියෙනවා කියලා දාන්න. ප්‍රශ්න අපි කතා කරමු. ප්‍රශ්න කතා කරන්න තමයි ආවේ. මට මේ විදිහ හැමදේම එපා වෙලා තියෙන්නේ. ගෙදර යන්න හිතලා තියෙන්නේ. මට අනිත් අය යන වේගෙට යන්න බෑ. මට මං ගැනම කලකිරලා ඉන්න කියලා දාලා තියෙන කෙනෙක් යුනිවර්සිටි එක එපා වෙලා තියෙන්නේ කියලා පළවෙනි මැසේජ් එක මට එහෙම කියවන්න හැදුනම දුක හිතෙනවා. ඉතින් මං එයාට මං පළවෙනිට උත්තරේ දීලාම ඉන්නම්. එහෙම ඕනේ නැහැ. අපි කොච්චර අමාරුවෙන්ද මේ අපේ ඉස්කෝලේ කාලේ කොච්චර අමාරුවෙන්ද අපි මේ යුනිවර්සිටි යන්න සිලෙක්ට් වෙන්නේ. ඔයාට මතක ඇති ඒ කාලෙට මතක කරලා බලන්න. ඔයා රෑන්ක් එකක් දාන්න, දිස්ත්‍රික් රෑන්ක් එකක් දාන්න, අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න ඔයා කොච්චර මහන්සි වුණාද? කොයිතරම් ක්ලාස් ගියාද? කොයිතරම් වෙලාවක් ඔයා ඒකට වෙන් කරාද? ඒ වගේම කොයිතරම් මහන්සියක් වුණාද? එහෙම කියලා යුනිවර්සිටි එක ඇවිල්ලා කියනවා මට මේ වෙදි හැම වෙලේම එපා වෙලා ඉන්නේ. ගෙදර යන්න හිතලා තියෙන්නේ විශ්වවිද්‍යාලේ දාලා කියලා. ඉතින් අනිත් අය යන වේගෙට මට වැඩ කරගන්න බෑ. මං ගැනම කලකිරලා ඉන්නේ කියලා කියනවා. මං ඒකට උත්තර දීලා ඉන්නම්. මං පළවෙනිටම ගත්ත මැසේජ් එක. ඉතින් ඇත්තටම මෙහෙමයි. ඔයාට මෙච්චර දුරක් ආපු ඔයා යුනිවර්සිටි එකට සිලෙක්ට් වුණ ඔයාට මෙතනින් එහාට ඒක කරගන්න බෑ කියලා කියන්නේ නම් ඇත්තටම අපරාධේ. ඔයාට පුළුවන් ඔයා එච්චර දුරක් ඔයා ගොඩ දෙනෙක් අතරින් තමයි මෙතනට තේරිලා ඉන්නේ. ඒ නිසා කිසිම වෙලාවක විශ්වවිද්‍යාලය අතහැරලා දාලා ජීවිතේ හරව ගන්න නම් උත්සාහ කරන්න එපා. මේ ගත්ත පියවර මේවා ඉස්සරහට තිබ්බ පියවර මේ විදිහටම ඉස්සරහට යන්න. ඔයාට මේක කරන්න පුළුවන්. කරන විදිහ මං කියලා දෙන්නම්. බය වෙන්න එපා. මං කියන දේ විශ්වාස කරන්න. ඔයාට පුළුවන් මේ වැඩේ කරන්න. ඉතින් මේ ඔයා ගැනම කලකිරලා ඉන්නේ කියලා කියන්න එපා. සමහර අය ඒ කියන්නේ ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි ඔයාගේ වේගය අනිත් අයත් එක්කලා මදි ඇති. සමහර විට මේකට හේතු ඇති. ඉංග්‍රීසි වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ ලැන්ග්වේජ් වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ ටෙන්ෂන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ මතකයේ සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයාට වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ ඔක්කොමත් හරි මේ හැම එකකටම උත්තර තියෙනවා. ඉතින් ඒ උත්තර ඔයා හොයාගන්න. උත්තරේ කොතනද තියෙන්නේ? ඒ උත්තරේ එතනින් හොයාගන්න. ඔයා ඉස්සරහට යන්න. මොකද අපිට මේ වගේ chance එකක් ආයේ එන්නේ නැහැ. ඒක හින්දා මතක තියාගන්න කලකිරෙන්න එපා. ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. තව එකක් බලමු. සිංහල මීඩියම් A level, ඉංග්‍රීසි මීඩියම් ඉග්‍රී එකක් කරන්න බයයි. කරගන්න පුළුවන් වෙයිද? කාලේ අපතයයිද? මට ආපහු හිටපු තැනට වැටෙයිද? මට හරි බයයි කියලා දාලා තියෙනවා. ඉංග්‍රීසි මීඩියම් A level සිංහල මීඩියම් සිංහල මීඩියම් A level කරලා ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඒක කරගන්න බයයි. එයා කරන්න නැතුව ඉන්නේ සල්ලි අපතයයිද කාලේ අපතයයිද කියලා බයට ප්‍රයිවට් යුනිවර්සිටි එකට යන්නද දන්නේ නැහැ. සමහර විට කොහොම හරි කමන්නේ. අපි හැම යුනිවර්සිටි එකකම දැන් තියෙන්නේ ගොඩක් අලුතෙන් එන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම ඉංග්‍රීසි මීඩියම්. ඒකට තමයි ඔයාලා ලෑස්ති වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සිංහල මාධ්‍යයෙන් දෙමළ මාධ්‍යයෙන් තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් දැන් එන්න අඩු වෙනවා. දැන් අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඉස්සරහට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් ඒවා කරන්නේ. ඒ වගේම
ඔයා ඒකට රෙඩි වෙන්න ඕනේ. ඔයා ඒකට සූදානම් වෙන්න ඕනේ. ඒක චැලෙන්ජ් එකක් කියලා මම දන්නවා. හැබැයි ඔයාට ඒක කරන්න පුළුවන්. එහෙම කරන අය 100 ගණන් 1000 ගණන් ඉන්නවා. මම තමයි ඒකට ලොකුම මේ සාක්ෂිකාරයා. මොකද මම දකින්න S2කින් මේ ඉංග්‍රීසි බැරුව ඇවිල්ලා ඉංග්‍රීසි මාධ්‍යෙන් ඩිග්‍රී එක කරගෙන යනවා. ඉතින් ඔහොම අයට මේ දැන් ඔය ඉංග්‍රීසි මාධ්‍යෙන් මේ ඩිග්‍රී එක කරගන්න බෑ කියලා කියන අයට මම දැක්ක පහුගිය කාලෙම දැක්ක මෙහෙම කට්ටිය සමහර අය ඩිග්‍රී එක අතහැරලා දාන අයත් ඉන්නවා. ඉතින් ඇත්තටම ෆස්ට් ඉයර් එකේදී අතහැරලා දානවා, සෙකන්ඩ් ඉයර් එකේදී අතහැරලා දානවා, තර්ඩ් ඉයර් එකේදී අතහැරලා දානවා. ඉතින් මේකට හේතුව ඉංග්‍රීසි හරියට පුළුවන්කමක් නැතිකම තමයි. හැබැයි ඔයාගේ කැපවීම උත්සාහය මත මේක කරගන්න පුළුවන්. ඒකට ඔයාට ඕනේ හොඳ ඔයාට ඕන කරන ඔයාගේ ඩිග්‍රී එකට ඩිග්‍රී එකත් එක්කලා ඔයාට ඉස්සරහට යන්න පුළුවන් විදිහට ඔයාට ඉංග්‍රීසි ටික විශ්වවිද්‍යාලයට ඕන කරන ඉංග්‍රීසි ටික හදාගත්තා නම් ඔයාට එතකොට ફોකස් කරන්න පුළුවන් ඇකඩමික් වලට ඉංග්‍රීසි වලට ફોකස් කර කර හිටියොත් එහෙම ගොඩක් වෙලාවට මේ ඔයාට ඇකඩමික් වලට ફોකස් කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔයා දැන් යන්න ඉන්න කෙනෙක් නම් දැම්ම පටන් ගන්න ඔයාගේ ඉංග්‍රීසි ටික හදාගන්න. ඒත් එක්කම හැබැයි එහෙමයි කියලා ඔයාට කැම්පස් එකට ගිහිල්ලා තෝ ආතාරලා දාන්න ඕනේ. ඔයාට මහන්සි වෙන්න පුළුවන් නම් ඔයාට ඒ සහතිකය මට දෙන්න පුළුවන් නම් ඔයාට පුළුවන් කොයි විදිහකින් හරි ෆස්ට් ක්ලාස් එකකට කොහොම හරි try කරන්න. මොකද මේක තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඔයාගේ අතේ. මම ඒක 100% කියනවා මේක තියෙන ඔයාගේ අතේ. මොකද සමහර අය ඉන්න හොඳටම ඉංග්‍රීසි පුළුවන් උනත් සමහර අය මේක කරගන්නේ නැහැ. හැබැයි ඉංග්‍රීසි බැරි කට්ටියත් ගොඩක් අය අතහැරලා දාන කට්ටිය ඉන්නවා. මේක තියෙන ඔයාගේ අතේ. ඔයාට ඕන කරන හොඳ නොලෙජ් එකක් ඉංග්‍රීසි මොනවාද විශ්වවිද්‍යාලයට අවශ්‍ය කරන ඉංග්‍රීසි ටික ඒ ටික හදාගන්න. ඒ ඉංග්‍රීසි මීඩියම් කෝස් එකක් කරනකොට අවශ්‍ය කරන්නේ මොන වගේ නොලෙජ් එකක්ද කියලා ඒක හරියට අඳුරගන්න ඔයාට යන්න පුළුවන් ඉස්සරහට. ඉතින් කාලේ අපත යන්නේ නැහැ, මුදල් අපත යන්නේ නැහැ. ඒක තියෙන ඔයාගේ අතේ. ඔයාට පුළුවන් මේ වැඩේ කරගන්න. ඉතින් තව එකක් බලමු. මේ එකක් ප්‍රයිවට් යුනිවර්සිටි ලෙක්චර් කෙනෙක් වෙන්න ආසයි කියලා කියනවා. ප්‍රයිවට් යුනිවර්සිටි ගිහිල්ලා ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්ද මැඩම්? ප්‍රයිවට් හරි. ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රයිවට් යුනිවර්සිටි ගිහිල්ලත් ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්. බය වෙන්න එපා. ලෙක්චරර්ස්ලා යුනිවර්සිටි දැන් මම එතනම අපේ කොච්චරක් තියෙනවද යුනිවර්සිටිස් ප්‍රයිවට් ගවර්න්මන්ට් ඔක්කොගෙම ලෙක්චරර්ස්ලා වෙන්න පුළුවන්. ඒකට ඕන කරන්නේ අර කිව්වා වගේම කැපවීම. ඒක ගැන අපි කතා කරමු. තව එකක් බලමු. කෝස් එක ගැන අහනවා ගොඩක් කට්ටිය. බලමු කෝස් එක ගැන. කෝස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද? කෝස් එක ගැන කියන්නකෝ. මැඩම් කෝස් එක ගැන කියන්නකෝ. මැඩම්ගේ කෝස් එක ගැන කියන්නකෝ කියලා ගොඩක් ඒවල අහලා තියෙනවා. මැඩම් මම සල්ලි ගෙවන්න ඕනේ. මේ දැම්ම බැඳෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. විස්තර දහලා තියෙනවා. ගිය සැරේ A level after A level කෝස් එකට සම්බන්ධ වුණා. මේ සම්බන්ධ වෙන්න try කරා. සල්ලි ගෙවන්න යනකොට මේක ෆිල් වෙලා ඉවරයි. ෆිල් වෙලා ඉවරයි සල්ලි ගෙවන්න යනකොට කෝස් එක ෆිල් වෙලා ඉවරයි. ඇඩ්මින් එක රණ්ඩුත් වුණා. ඒත් මට සම්බන්ධ වෙන්න බැරි වුණා. මේකට කොහොම හරි සම්බන්ධ වෙන්න ඕනේ කියලා කියනවා. ඔව් එහෙම එකක් වුණා ගිය සැරේ. ඒ කියන්නේ අපි A level කරලා ඉවරන අයට කෝස් එකක් පටන් ගත්තා. ඒකේ ඒකට ගත්තේ 500යි ළමයි 500යි ගත්තේ. මොකද ඊට වැඩි අරගෙන කරගන්න බැහැ අපිට ප්‍රැක්ටිකල් එහෙම කරගන්න බැරි හින්දා. ඉතින් ඒ ගත්ත අය ඒ කියන්නේ ඒක පටන් අරගෙන දවස් දෙකක් යනකොට ඔක්කොම ෆිල් වෙලා ඉවරයි. දවස් දෙකකුත් නැහැ මං හිතන්නේ ඔක්කොම ෆිල් වෙලා ඉවරයි. ඊට පස්සේ එතනින් එහාට ගන්න එපා කියලා කිව්වා. අපිට ඒක නාස්ති ගන්න බෑ. අපිට ඒක කරගන්න බැරි හින්දා හැන්ඩල් කරගන්න බැරි තරම් ගොඩක් ආපු හින්දා ඒක නිසා 500කට වැඩි ගන්න එපා කියලා කිව්වා. එතනින් එහාට ගොඩක් කටියට සම්බන්ධ වෙන්න බැරි වුණා තමයි. ඉතින් කමන්න ඔයා දැන් ඒ after level කියන්නේ ඔයා මේ දැන් දිගට යන courses තියෙනවා අපේ මේ university course එක තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා තියෙනවා කොහොම හරි. ඉතින් සම්බන්ධ වෙන්න. මේකට සම්බන්ධ වෙන්න course එක ගැන කියන්න කියලා අහලා දාලා තියෙනවා. course එක ගැන කියන්නම්. course එකක් ගැන කියන්නම්. ඉතින් අපිට ගොඩක් දේවල් තියෙනවා අද දවසේ කතා කරන්න. තවත් බලමු. course එකට ගාණ කීයද කියලා අහනවා. payment එක කීයද කියලා අහනවා. කෝස් එක මාස 3යි දහනවා සර්ටිෆිකේට් දෙනවා දහනවා මං කියන්නද මේ ඔව් මේ මම ඉතින් රෙකෝඩින් දෙනවා දහනවා මාස 3යිද කියලා අහනවා අසයින්මන්ට් තියනවද කියලා අහනවා එක්සෑම් තියනවද කියලා අහනවා
කෝස් එක ගැන දිගටම my role model කියනවා ඒ අතරේ I am a big fan කියලා දාලා තියෙනවා කෝස් එක පටන් ගන්න කවද්ද කියලා අහනවා කෝස් එක ඊළඟ කෝස් එකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා දාලා තියෙනවා මං කියන්නද කෝස් එක ගැන මං කියලා ඉන්නම් එහෙනම් ටිකක් මොකද නැත්තම් මේක ඉවරලානේ මට අනිත් මේවා ටික ගැන කතා කරන්න වෙලාව මදි වෙයි ඒ නිසා මම කෝස් එක ගැනත් මම මේ අතරේ කියන්නම් කට්ටිය ගොඩක් කෝස් එක ගැන අහන කට්ටියත් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා මම දන්නවා කෝස් එක මෙහෙමයි මේක යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලට අපි ඒකට කියනවා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලගේ කෝස් එක අපි ඒක කරන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලට හැබැයි යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලට විතරක් නෙමෙයි මේකට ඕන කෙනෙකුට එන්න පුළුවන් ඕන කෙනෙක් කියන්නේ ප්‍රොමෝෂන් එකක් ඕන කෙනෙකුට වුණත් යුනිවර්සිටි යන්න ඉන්න කෙනෙකුට වුණත් යුනිවර්සිටි එකේ ඉන්න කෙනෙකුට ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ෆෝර්ත් ඉයර් ඔය කාට වුණත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම මේකේ කියන්නේ ආෆ්ටර් A level උනත් ඔයාට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක දිගට යන කෝස් එකක්. ඔයා දැන් ඊළඟ බැච් එක ගන්නවා, ඊළඟ ඉන්ටේක් එක ගන්නවා. ඒකට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක ඔන්ලයින් කෝස් එකක්. English for University Students, Certificate in English and Personality Development කියලා තමයි මේ කෝස් එක යන්නේ. මේක ගැන මම කියලා ඉන්නම් අපේ මේ වලට යන්න කලින් ගොඩක් කට්ටිය අහන හින්දා දිගට මේක ගැන තමයි අහන්නේ. ඉතින් මට අනිත් ප්‍රශ්න ටික මිස් වෙනවා මේක ගැන අහන හින්දා දිගටම. ඒක නිසා ඉතින් මේ කෝස් එක ගැන කියනවා නම් මේක English for University Students මේක English and ඒක English විතරක් නෙමෙයි English and Personality Development කියලා යන්නේ certificate course එකක් 3 months මේක course duration එක 3 months ඊළඟ next intake එක ගන්නවා April 8 ගන්නවා මේකේ course fee එක ගන්නවා course fee එක අයික අහන හැමෝම course fee එක 12000යි 18000ක කෝස් එකක් තමයි මේ 12000කට දෙන්නේ ඒකත් එකවර ගෙවුවොත් එහෙම ඒ කියන්නේ 10000කට එකවර ගෙවුවොත් එහෙම ඔයාට ලොකු ඩිස්කවුන්ට් එකක් එක්කලා 10000කට ගන්න පුළුවන්. ඉතින් WhatsApp group තියෙනවා WhatsApp group එකට ඔයා සම්බන්ධ වෙනවා join වුණාට පස්සේ එතනින් ඔයාට ඔක්කොම දේවල් ටික දෙනවා මේ විස්තර ටික දෙනවා. ඉතින් ඔයා කලින්ම බුක් කරගන්න ඔයාගේ සීට් එක මොකද ඒකත් ටැග් ගාලා පිරෙනවා. ඒක හින්දා ඉක්මනටම ඔයා ඒකට කතා කරලා ඒක ඔයාගේ මේක වෙන් කරගන්න සීට් එක වෙන් කරගන්න මේ කෝස් එකේ මම ඔයාලට ඔක්කොම උත්තර දෙන්නම් කෝස් එකේ සර්ටිෆිකේට් කෝස් එකක් මේ සර්ටිෆිකේට් කෝස් එකක් මම කරන්නෙම මම අර කිව්වනේ සෝෂල් මීඩියා වල මම ඔයාලට කියලා දෙන්න දේවල් ගොඩාක් තිබ්බා හැබැයි මට ඒක මේ හැමදාම සෝෂල් මීඩියා වලින් කියලා දෙන්න බෑ ඒකට ඕන කට්ටිය එපා කට්ටිය ඇවිල්ලා බාගෙට බලලා හැම යනවා මට ඕනේ උනේ මේක මේ ෆිල්ටර් කරලා ගත්ත ඇත්තටම මේ වැඩේ කරන්න ඕන කට්ටියට විතරක් මේක දෙන්න. ඒක හින්දා මට ඕන වුණා ඉස්සරහට යන ළමයින්ට මේක උමනාවෙන් කරන අයට සර්ටිෆිකේට් එකක් දෙන්න, රෙකමෙන්ඩේෂන් ලෙටර් එකකුත් ඔයාලට හම්බ වෙනවා මේකේ. ඒ කියන්නේ මේ සර්ටිෆිකේට් එකක් ඔයාලට හම්බ වෙනවා. සෝෂල් මීඩියා වලදී මට ඒක කරන්න බැහැනේ. සෝෂල් මීඩියා වලදී මගේ උපදෙස් ඔක්කොම දුන්නාට පස්සේ ඒක බලලා වෙන එකකට යන කෙනෙකුට වෙන එකකට කියන්නේ මේ වෙන මේ වීඩියෝස් බලලා ඉන්න කෙනෙකුට මට සර්ටිෆිකේට් එකක් දෙන්න බෑනේ. ඉතින් ඒක නිසා එකක් තමයි මම මේ කෝස් එක ඩිසයින් කරපු මේ සර්ටිෆිකේට් එකක් දෙනවා මේකේ. ඔයාලට 3 months after 3 months ඔයාලට දෙනවා. මෙන්න මේක තමයි ඔයාලට හම් වෙන සර්ටිෆිකේට් එක. මම ඒකත් මෙතන තියෙනවා. මම ක්ලාස් කරන තැන මේ මගේ කෝස් එක කරන තැන. ඉතින් මෙතන මගේ තියලා තියෙනවා. මේ තියෙනවා ඔයාලට හම් වෙන සර්ටිෆිකේට් එක. ඉතින් performance කරන කට්ටියට තව සර්ටිෆිකේට් එකක් තියෙනවා මෙතන ඒක තව සර්ටිෆිකේට් එකක් තියෙනවා ඉතින් මේකත් එක්කම හොඳම දේ තමයි ඔයාට ලැබෙන දේ මගේ මේ කියන්නේ මේ කෝස් එකට සම්බන්ධ වෙන කට්ටියට ඔයාට හම්බ වෙනවා ඒ කියන්නේ මාස 3ක් මගෙත් එක්ක වැඩ කරනවානේ දැන් අපි මේ අපි කෝස් එකට ආවට පස්සේ ඔයා මගෙත් එක්ක වැඩ කරනවා අපි ඉන්නේ chat එකක මම ඉතින් මේ chat එක මම ඔයාලට කැමතිස්සම සම්බන්ධ වෙනවා ඉතින් අපි කතා කර කර ඉන්නේ එහෙම දවස් ගානේ අපි ඉගෙනගෙන මාස 3 ඉවර වෙනකොට ඔයාව මම දන්නවා ඔයා වැඩ කරා කියලා මම දන්නවා ඉතින් ඔයාට මගෙන් හම්බ වෙන ඊළඟ දේ තමයි මකට ඕන ඔයාට සපෝට් කරන්න හොඳද මට සපෝට් කරන්න තමයි මං හිතාගෙන මගෙන් රෙකමෙන්ඩේෂන් ලෙටර් එකක් හම්බ වෙනවා ඔයා හොඳට වැඩ කරන ළමෙක් ඔයාට මම රෙෆරි දාන්න පුළුවන් ඔයාගේ ඉස්සරහ ගමනේදී ඔයාගේ ඔයාට ප්‍රොමෝෂන් එකකදී එහෙම නැත්නම් ස්කෝලර්ෂිප් එකකදී එහෙම නැත්නම් ඔයාගේ හයර් ස්ටඩීස් වලදී එහෙම නැත්නම් ඔයාට වැඩිදුර ඔයා ඉස්සරහට යද්දි ඔයාට මගේ සපෝට් එකත් එක්ක මේ රෙකමෙන්ඩේෂන් ලෙටර් එක විතරක් නෙමෙයි
ඊමේල් වලින් ඒගොල්ලන්ට මට කතා කරන්න පුළුවන් මම එයාලට ඔයා ගැන කියනවා එහෙම දෙයක් ඔයාට මේ කෝස් එකෙන් හම්බ වෙනවා. ඉතින් ඒකත් මම ඔයාට ඒ කෝස් එකත් එක්කලා කියන්න මේක ඇවිල්ලා මේ රෙකමෙන්ඩේෂන් ලෙටර් එක විතරනේ ඔයාට මේකත් එක්කලා මේ කෝස් එක ගන්න හැමෝටම ස්පෝකන් ඉංග්ලිෂ් කෝස් එකක් ෆ්‍රීත් හම්බ වෙනවා. ඒත් ඔන්ලයින් කෝස් එකක් ෆ්‍රී හම්බ වෙනවා. මාස 3ක කෝස් එකක් ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් ඒකත් ඔයාට ලැබෙනවා. ඒත් එක්කම මේ ඔයාට මේ සර්ටිෆිකේට් එක අපි නිකම්ම නිකන් ගෙදරට යවන්න. ගෙදරට හම්බ වෙනවා. සර්ටිෆිකේට්ස් වලට ඔයාට වෙනම මුදලක් අය කරන්නෙත් නැහැ. ඔයාට සර්ටිෆිකේට් එකත් හම්බ වෙනවා. ඒ සර්ටිෆිකේට් එක මට දෙන්නකෝ ස්ටෝරි එකක්. මේ සර්ටිෆිකේට් එක ඔයාට ගෙදරට හම්බ වෙනවා. ඉතින් ඉස්සර නම් මම මෙන්න මේකෙන් තමයි ගෙදරට යවුවේ. මේ සර්ටිෆිකේට් එක හැබැයි එහෙම යවලා සර්ටිෆිකේට් එක අපරාධනේ පොඩි වුණොත් කියලා මෙන්න මම එකක් ඉල්ලපුවාම අරක දෙන්න එකක් ඉල්ලපුවාම මට සෙට් එකක්ම දෙනවා මේ මෙන්න මේව අර ඔයාට මතක මේක මම පෙන්නලා ඉන්න මේ තියෙන්නේ අපේ මේ වගේ ගොඩ ගහලා තියෙන අර එහා පැත්තේ මේක ඇවිල්ලා ඔයා දන්න එකක් නේද බලන්නකෝ මේක ඇවිල්ලා ඔයාට හම්බ වෙන විශ්වවිද්‍යාලයෙන් ඔයාට හම්බ වෙන බම්බුව මතකයි නේද මේක මෙන්න මේකක් එක දාලා තමයි ඔයාට එන්නේ මේ සර්ටිෆිකේට් එක ගෙදරට පොඩි වෙන්නේ නැති වෙන්න ඒ වගේම ඔයාට ඒක ලස්සනට ඔයාගේ ලස්සනට ඔයාට පේන්න මෙහෙම ඉස්සරහා ඔයාගේ ෂෝකේස් එකක මෙහෙම තියලා තියාගන්න පුළුවන් හරිම ලස්සනට ආඩම්බරෙන් තියලා තියාගන්න පුළුවන් විදිහට තමයි ඒක ඔයාගේ ගෙදරට එන්නේ මෙන්න මේ වගේ බම්බුවක් එකක් කියලා කිව්වට ඔයා ඒකට කියන්නේ මම දන්නවා අපේ යුනිවර්සිටි වල ළමයි කියන්නේ ඔකට බම්බුව කියලා. ඉතින් එහෙම එකක් ආට හම්බ වෙනවා මාස 3කින් හම්බ වෙනවා. මාස 3කට පස්සේ කම්ප්ලීට් කරාට පස්සේ මේ තියෙන්නේ මේ දවස්වල අපේ කෝසස් කීපයක් ඉවර වෙලා තියෙනවා. ඒගොල්ලන්ට යවන ඒවා තමයි මේ තියෙන්නේ. මේ දවස් ටිකේ ඒ වැඩ තියෙන අපේ කෝසස් වලට ගොඩ කටිය මේ වෙනකොට 10,000කට වැඩි ළමයි ප්‍රමාණයක් ඇවිත් ඉන්නවා. මේ ඔක්කොගෙම පුරවලා තියෙන මේ යවන ඒවා. ඉතින් ඔයා රෙකෝඩින්ග්ස් දෙනවද කියලා අහනවා. රෙකෝඩින්ග්ස් දෙනවා. මේ හැම එක කෝස් එකේ මේ හැම දවසකටම පස්සේ හැම සෙෂන් එකකටම පස්සේ ඔයාට රෙකෝඩින්ග්ස් හම්බ වෙනවා. ඊට පස්සේ මගේ තව මොන හරි තියෙනවද කෝස් එක ගැන කතා කරලා ඉවර කරන්න? කවද්ද පටන් ගන්න කියලා අහනවා. අප්‍රේල් 8 වෙනිදා පටන් ගන්නනේ. අප්‍රේල් 8 වෙනිදා ඉතින් අප්‍රේල් 8 වෙනිදා පටන් ගන්න මේ කෝස් එකට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. සතියට දවස් කීයක් තියෙනවද කියලා අහනවා. සතියට දවස් එක දවසයි පැය දෙකයි ඔයාට තියෙන්නේ. හැබැයි සතියට දවස් එක දවසක් පැය දෙකක් ඔයා හිටියට ඔයාට මේ පැය දෙක යනවා දැනෙන්නේවත් නැහැ. ඔයගලන්ට තේරෙන්නවත් නැති තරම් ඉක්මනට මේ පැය දෙක රක් ගාලා යනවා. ඔයගොල්ලෝ ආස වෙනවා කෝස් එකට. ඒක එහෙම යද්දී හැමදාම සතියේ මම ඔයත් එක්කලා chat එකක ඉන්නේ. මොකද ඔයාලා ඒ chat එකෙත් එක්කලා ඉංග්‍රීසි මේ අපි ඩෙවලොප් කරගන්න ඉංග්‍රීසි විතර නෙමෙයි ඔයාගේ ඕන කරන යුනිවර්සිටි එකට ඕන කරන දේවල් අපි කතා කරනවා. අපි හරිම සුහදව හරිම hina වෙවි අපි මේ chat එකේ යන්නේ WhatsApp group එකට මාව add කරනවා. ඔයාලගේ group එකට මාව add කරාට පස්සේ මම ඔයාලත් එක්ක chat කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්ක තමයි අපි ඉගෙන ගන්න chat එකකින් ඉතිරි දවස් ටික ඉගෙන ගන්නවා. එක දවසක් අපි live session එකට එනවා. ඉතින් ඕගොල්ලෝ කතා කරනවා මම කතා කරනවා. අපි ඉතින් ඒක එහෙම යන එකක් ඒක පේමන්ට් එක ගැන අහනවා. පේමන්ට් එක මම දැන් කිව්වා මම කියන්න හොඳම දේ තමයි ඔයාට මේ දැන් අපේ ගෲප් එකට සම්බන්ධ වුණාම ඔයාලට දෙයි. නැත්නම් මට ඒක කිය ඉන්න වෙයි අද ගෲප් වලට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය ඒ ගෲප් වලින් ඔයාලට ඒ ඇඩ්මින්ලා ඔයාලට එවයි විස්තර. මොකද නැත්නම් මට මේක ඉවරිලා නැහැ දිගටම දානවා ගෲප් එකේ කොහොමද පේමන්ට් කරන්නේ දැන් කරන්න පුළුවන්ද එහෙම කියලා දැන් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් ඒ ඔක්කොම ඔයාලට විස්තර ලැබෙයි. ඉතින් මට ඒ අතර අහනවා ටියුෂන් කරනවද කියලා. ටියුෂන් කරනවද කියලා අහනවා. මැඩම් ටියුෂන් කරනවද? Tuition is not my profession. මගේ ප්‍රොෆෙෂන් එක නෙමෙයි ටියුෂන්. I am not a tuition teacher. මම ටියුෂන් ටීචර් කෙනෙක් නෙමෙයි. ඒක මම කියන්න ඕනේ. මම ආට කිව්වා නේද? මං සෝෂල් මීඩියා වල උත්සාහ කළා ඔයාට කියන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා. මට ගොඩාක් දේවල් තියෙනවා මං විඳපු අත්දැකීම් මට වැරදුන තැන් මම මෙහෙම කොහොමද ඉස්සරහට ආවේ මං දුක් විඳපු තැන් ඔයාලා රස්තියාදු වෙන තැන් කට්ටිය මගේ කකුලෙන් ඇදපු හැටි මට ඒක කරගන්න බෑ කියලා මට hina වෙච්ච හැටි මිනිස්සු හරි විවිධාකාර මේ විශ්වවිද්‍යාල ජීවිතය කියන්නේ වෙනම එකක්.
ඉතින් ඒකෙදි ඔයාට යන්න පුළුවන් තැනවත් පෙන්වන්න නැති තැන් තියෙනවා. ඔයාට යන්න පුළුවන් තැනට යන්න දෙන්නේ නැතුව બ્લોක් කරනවා. එහෙම තැන් තියෙනවා. මට ඒ ඔක්කොම කතා කරන්න ඕන නිසා මට හිතුණා මම මේ ළමයි ටිකට මට මගේ පස්සේ මැඩම් වගේ වෙන්න ඕනේ කියලා අහහ එන කට්ටියව ෆිල්ටර් කරලා ඒගොල්ලොන්ට දේවල් ටිකක් කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා තමයි මම කිව්වා මම කලින් ප්‍රී සෙෂන්ස් දැම්මා කියලා. හැබැයි ඒකෙදි උනේ රස්තිය අදුකාට ඔක්කොම ඇවිල්ලා අපේ ළමයින්ට කරදර කරනවා වෙන අසභ්‍ය දේවල් එවනවා. ඉතින් එහෙම කරන්න බෑ. ඉතින් ඒක හැමදාම මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා මම හිතුවා අන්තිමට මේක ඕනම කට්ටිය කොහොම හරි කාගෙන ඉස්සරහට යන්න ඕනම කියලා හිතන අය ඒගොල්ලෝ ෆිල්ටර් වෙලා ඇවිල්ලා මගෙන් කොච්චර හරි අහනවා මැඩම් මට මැඩම් වගේ වෙන්න ඕන මට මෙහෙම කරගන්න ඕනේ මට මොන විදියකින් හරි මම මේක කරන්න ඕනේ කියලා හිතන කට්ටිය ෆිල්ටර් වෙලා එන කට්ටියව කතා කරලා ඒගොල්ලොන්ට වෙනම ඩිසයින් කරපු කෝස් එකක් දෙන්න ඕනේ කියලා මොකද අර එතකොට මට අරගොල්ලොන්ව හැලෙනවා එතකොට අවශ්‍ය නැති කට්ටියව හැලෙනවා එතකොට මට මේ වැඩේ කරගන්න ලේසි ඒ වගේම මට කියන්න තියෙන දේවල් මට ඔයාලට දෙන්න තියෙන එක්ස්පීරියන්ස් ඔයාලා නොදන්න දේවල් ගොඩක් තියෙනවා මේ දේවල් ඔක්කොම මට කතා කරන්න පුළුවන් මේ ගෲප් එක හදාගත්තාම මේ කෝස් එකට ආපුවම මට ඒ දේවල් හැමදේම මේක ඇතුලේ කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ට පර්සනලි මට ඒගොල්ලොන්ට උදව් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ කෝස් එක ඩිසයින් කරේ. මේ කෝස් එක ඩිසයින් කරේ මේ සෑහෙන අත්දැකීම් ප්‍රමාණයක් එක්ක. ටියුෂන් ගුරුවරයෙක් නෙමෙයි මම ටියුෂන් නෙමෙයි මගේ හීනේ ගොඩාක් කට්ටියගේ හීනේ ටියුෂන් ගොඩාක් කට්ටිය තියෙනවා ඩිෆෙන්ඩර් එකක් ගන්න කොහොමද IELTS එකක් ගන්න කොහොමද මොකක් හරි මාස්ටර් එකක් ගන්න කොහොමද ඒක තමයි මගේ ටියුෂන් මගේ තමයි මේ ලොකුම පන්තිය තියෙන්නේ එහෙම හීන නෑ මට මගේ තියෙන්නේ වෙන කතාවක් මගේ ඇවිල්ලා ඇටිටියුඩ් එක වෙනස් ඒ කියන්නේ මගේ ටාගට් එක උනේ මට ඕන උනේ යංගස් ප්‍රොෆෙසර් වෙන්න මම ඒක වුණා ඊට පස්සේ youngest senior professor ඒක මගේ ඊළඟ ටාගට් එක. ඉතින් ඒකට මට හරිම පොඩ්ඩයි ඒ කියන්නේ ඒක එක්ස්පීරියන්ස් එකකින් එන එකක්. ඉතින් ඒක තමයි මගේ ටාගට් එක. ඉතින් ටියුෂන් කියන එක එහෙම එකක් මගේ මේකේ නැහැ. නමුත් මේ කෝසස් මම ඩිසයින් කරලා තියෙන්නේ ඇත්තටම මගේ තියෙන දැනුමෙන් ඔයාලව ගොඩ දාන්න මට ලොකු උමනාවක් තියෙනවා. ඒකට හේතුවකුත් තියෙනවා. පොඩි මේ මගේ ඇටිටියුඩ් එක වෙනස්. මොකද මම ඇවිල්ලා මට බෑ කියපු කට්ටියට ලෙසන් එකක් වුණා. කරලා පෙන්නුවා මම. ඒ වගේම මම ඔය මේ YouTube එක කරනකොට ගොඩක් කට්ටිය මට කිව්වා ඕක ප්‍රොෆෙසර් කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. ප්‍රොෆෙසර් කෙනෙක් කොහොම කරන්න එපා. ඕක හරි මේ ඒක ප්‍රොෆෙසර් කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. එයාට ගැලපෙන්නේ රිසර්ච් කරන එක. ප්‍රොෆෙසර් කෙනෙකුට ගැලපෙන්නේ විශ්වවිද්‍යාල උගන්වන එක විතරයි කියලා. ඉතින් මට හරියට එක දේවල් කියා මාව විහිළුවට ලක් කරන්න try කරපු කට්ටියක් හිටියා. අපේම මේ පද්ධතිය ඇතුලේ අපේම සිස්ටම් එක ඇතුලේ ඉතින් හැබැයි මට ඕනේ උනේ නෑ ඒගොල්ලොන් කියන විදිහට මේ මගේ වැඩ ටික නවත්තන්න මට ඕනේ උනේ මං අමාරුවෙන් ගිය ගමන ඕගොල්ලොන්ට මට මගේ පස්සෙන් එන කට්ටියට මට ආදරෙන් මගේ පස්සෙන් එන පිරිසක් මට හරිය ආදරය කරන පිරිසක් ඉන්නවා ඉතින් ඒගොල්ලොන්ට කියලා දෙන්න කිසිම මේ ගුරු මුෂ්ටි නැතුව කිසිම මේ හංග ගැනීමක් නැතුව ඔයාලා මෙහෙමයි කියන්නේ කියලා. ඉතින් බොරු නම් බලන්න මං මේක කියනකම් මෙහෙමයි ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න කියලා කිසිම කෙනෙක් කිසිම තැනක කියලා නැහැ. මෙන්න මෙහෙමයි යන්නේ කියලා මං ස්ටෙප් බයි ස්ටෙප් ඔක කියලා ඇති. ලෙක්චරර් කෙනෙක් විදිහ වෙන විදිහ ෆස්ට් ක්ලාස් එකට යන විදිහ මේ ඔක්කොම මං කියලා දීලා ඇති. සෝෂල් මීඩියා වල හැබැයි ඒකේ මං කතා කරලා තියෙන සෝෂල් මීඩියා වලත් මේ මගේ මේ පර්සනල් දේවල් ගැන නෙමෙයි එඩියුකේෂන් ගැන ඔයාලට ඕන දේවල් ගැන විතරමයි. මගේ පර්සනල් ලයිෆ් එකක් ඔයාලට දකින්න හම්බ වෙන්නේ නැහැ කොහෙදවත් සෝෂල් මීඩියා වල. ඉතින් මං කතා කරන්නේ මම এডুকেෂන් විතරක් ફોකස් කරන අය කෙනෙක්. ඔයාලට මං කිව්වේ ඒක ඇටිටියුඩ් එක වෙනස් මගේ තියෙන හීනේ වෙනස්. මට තියෙන්නේ මං හරි ආසයි මේ ඒ කියන්නේ මගේ විෂන් බෝඩ් එකේ කාර් එකක් තියෙනවට වඩා ගොඩාක් අයගේ විෂන් බෝඩ් එකේ මං ඉන්න මං හරි ආසයි. ඉතින් එහෙම එකක් තමයි මේ මට තියෙන්නේ. ඉතින් මට මාව අන්ඩෙස්ටිමේට් කරපු මාව නොසලකා හැරපු මට කරන්න බැහැ කියලා කියපු මට hina වුණ අයට මම එක්සැම්පල් එකක් වෙලා පෙන්නලා තියෙනවා. ඒ වගේම ගොඩක් කට්ටිය කිව්වා මේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙනවා කියන එක මේච්චර මේ ලේසියෙන් මේ කෙනෙකුට මේව කරන්න එපා. ඔයා ඒකත් එක්ක බාල්දු කරනවා කියලා මේ මම ඒක කියලා දෙන්න ගත්තාම ළමයින්ට. හැබැයි මගේ කාලෙදි කිසිම කෙනෙක් මට කියලා දුන්නේ නැහැ ඒක. කියලා දුන්නා නම් මම ඊට කලින් එතනට යන්නේ. එහෙම කියලා දුන්නේ හැමෝම ගොඩක් තැන්වලදී කකුලෙන් ඇද්දා විතරයි ගොඩාක් තැන්වලදී. ඉතින් ඒක ඔයාටත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ඒ හැම තැනකදීම මෙන්න මෙහෙමයි එතනින් ඉස්සරහට යන්න කියලා දෙන්න තමයි මම කෝස් එකක් ඩිසයින් කරේ. අවුරුදු ගාණක් අරගෙන මම මේ කෝස් එක ඩිසයින් කරේ. ඒ ඩිසයින් කරේ ඔයාව කොහොම හරි ගොඩ දාන්න බලාගෙන මිසක්
මේ ටියුෂන් කරන්න බලාගෙන නෙමෙයි. මොකද මම හරි ආසාවෙන් කරන්නේ මම උගන්වන හැමතැනම ගන්නවා. මට කම්ෆර්ටබල් ලයිෆ් එකක් තියෙනවා, මට බිස්නස් තියෙනවා, මට එහෙම ඔය ගොඩක් දේවල් මම ආස දේවල් මම හැමදේම කරනවා. මොකද මගේ ටයිම් එක මට තව ඉතුරුයි. ඒ නිසා මට ඕන කරන හැමදේම මම කරන ගමන් මේක මට ඕනේ මේ ජනප්‍රියම ටියුෂන් ගුරුවරයා වෙීම නෙමෙයි. ඒක වෙන එකක්. ඒ කියන්නේ හැබැයි මට ඕන දේ තමයි මම දන්න දේ ඔයාට මට ඉගුවන්නන්න ඕනේ. මගේ මාව විශ්වාස කරන අයව මට පොඩ්ඩක් දාන්න උවමනාවක් මට තියෙනවා. ඒකින්ද තමයි ඉංග්‍රීසි for university students කියන එක පටන් ගන්න. ඉතින් ආයි තවත් අහනවා, තවත් කෝස් එක ගැන අහනවා. බෑ මම කෝස් එක ගැන කතා කරලා බෑ. ගොඩක් කරන්න තියෙනවා. කෝස් එකේ මොනවද තියෙන්නේ කියලා අහනවා. ඔච්චර මැඩම් කෝස් එකේ උගන්වන්නේ මොනවද කියලා අහනවා. මේ කන්ටෙන්ට් එක මම කියන්නම්. ටීචර් මගේ අක්කා ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. එයා මේ කෝස් එක කරා. එයා මටත් කිව්වා කොහොම හරි කරන්න කියලා. මට ඉංග්‍රීසි පුළුවන්. ඒත් එයා කියනවා මේක කරන්න කියලා. මේක තියෙන ඉංග්‍රීසි බැරි අයට නෙමෙයිද කියලා අහනවා. ඉංග්‍රීසි බැරි අයට විතර නෙමෙයි මේ කෝස් එකට මේ වෙනකොට ලෙක්චරර්ස්ලා එනවා, ටෙම්පරරි ලෙක්චරර්ස්ලා එනවා, ප්‍රොබේෂනරි ලෙක්චරර්ස්ලා එනවා, ඩිමොන්ස්ට්‍රේටර්ස්ලා එනවා, වෙන ජොබ්ස් කරන අය එනවා. ෆස්ට් ඉයර් ළමයි එනවා, ආෆ්ටර් ඒ ලෙවල් ළමයි එනවා, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර් මේ ඔක්කොම ළමයි එනවා. මේ හැමෝම එන කන්ටෙන්ට් එක මම ගාව තියෙනවා. මම පෙන්නන කන්ටෙන්ට් එක මෙන්න මේක තමයි කෝස් එකේ කන්ටෙන්ට් එක. ඉංග්ලිෂ් තමයි ෆෝකස් කරන්නේ මුලින්ම. මොකද මම මේකෙදි ෆෝකස් කරන්නේ සිංහල මාධ්‍යයෙන් A level කරලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඩිග්‍රී එකක් කරන්න පුළුවන් වෙන්න තමයි දරුවෙක්ට. ඒක විතර පුළුවන් වෙන්න විතර නෙමෙයි, එයාට ෆස්ට් ක්ලාස් එකට යන්න පුළුවන් මට්ටමට එයාව අරන් එන්න තමයි මම මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ කෝස් එකේදී මම ඉංග්ලිෂ් කියන එක මේන් සෙක්ෂන් එකක් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේන්ම දේ ඉංග්‍රීසි නැතුව මුකුත් කරන්න බෑනේ. ඉස්සරහට ඔයාට ඉංග්‍රීසි නැතුව මොකක්වත්ම කරන්න බෑ. ඉතින් ඔයාට ඕන කරන ඉංග්‍රීසි, විශ්වවිද්‍යාලයට ඕන කරන ඉංග්‍රීසි, ඉගෙන ගන්න ඕන කරන ඉංග්‍රීසි, ඔයා එළියට ගිහින් කතා කරන්න ඕන ඉංග්‍රීසි, මේ සියල්ල ඔයා දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාට ඒක ට්‍රේනින් එක තියෙන්න ඕනේ. ඒ නිසා පළවෙනි පාර්ට් එක මම ඔයාට ඉංග්‍රීසි කියලා මේකේ අරගෙන තියෙනවා. ඒකේ ග්‍රැමර් මුල්ල ඉඳන්ම ආට අමතක නොවන විදිහට ගන්නවා. ස්පෝකන් කොහෙද කතා කරන්නේ, ඉන්ටර්වියු එකට ගිහලා කතා කරන්නේ මෙහෙමයි, ප්‍රසන්ටේෂන් එකකදී කතා කරන්නේ මෙහෙමයි, ස්පීච් එකක් කරන්නේ මෙහෙමයි, නිකන් යාළුවොත් එක්ක කතා කරන්නේ මෙහෙමයි, බිස්නස් එකකට ගිහලා කතා කරන්නේ මෙහෙමයි. ඔය හැම තැනකදීම ස්පෝකන් පාර්ට් එක ඔයාලට වෙනවා. රයිටිං වෙනම උගන්වනවා. ඔයාට ඔයාගේ මෝටර් ස්කිල් එක ඒ කියන්නේ ඔයාගේ අත හුරු කරලා රයිටිං ඔයාගේ අතේ මතකයට ඒ කියන්නේ ඔයාගේ අතයි මොළේ සම්බන්ධ වෙනවා. ඒ ඔයාට නිකන් හිතන්න ඔයාට සමහර වෙලාවට වචනයක් ලියද්දි ඒ වචනේ ඔයාට මතක නැහැ ස්පෙලිං, ඒ වුණාට අතින් ලියවෙනවා. අන්න ඒ ගානට ඔයාගේ රයිටිං ටික හදනවා. අනිත් එක ඇකඩමික් රයිටිං කියන එක ඔයාට අත්‍යවශ්‍යම දෙයක්. ඒ ඇකඩමික් රයිටිං කියන එක නැතුව ඔයාට බෑ. ඒ නිසා ඇකඩමික් රයිටිං කියන එක ඔයාට අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. ඒ ටික හදනවා. ඊට පස්සේ වොකැබුලරි එක විදිහට වොකැබුලරි එක හදනවා. අපි ඒව ලස්සනට මතක තියාගෙන ඉන්නවා. ෆ්‍රේසල් වර්බ්, එතකොට ස්ලැංග්, ඉඩියම්ස්, ප්‍රොනවුන්සියේෂන් මේ ඔක්කොම ඔය ඉංග්ලිෂ් පාර්ට් එකට ඉංග්ලිෂ් කොටසට අයිති වෙනවා. ඒ ටික අනිවාර්යයෙන්ම කරනවා. ඒ ටික තමයි පළවෙනියටම ඔයාගේ කෝස් එකේ පළවෙනියට ඔයාට ලැබෙන්නේ. මොකද ඒ ටික නැතුව එතනින් එහාට යන්න බෑ. ගිහිල්ලා වැඩකුත් නැහැ. මොකද ඔයාට හොඳ ෆවුන්ඩේෂන් එකක් නැති වුණොත් එහෙම ඔයාට ඉස්සරහට කරගෙන යන්න හරිම අමාරුයි. මට උනේත් ඒක ෆවුන්ඩේෂන් එකක් හොඳට තිබ්බේ නැති නිසා තමයි මම අරහෙන් කෑල්ලයි මෙහෙන් කෑල්ලයි අල්ලගෙන පුදුමාකාර දුකක් වෙන්නේ. ඒ නිසා හොඳ ෆවුන්ඩේෂන් එකක් ඔයාට හම්බ වෙනවා මෙන්න මේක ඇතුලේ. ඊට පස්සේ මම ඔයාට දීලා තියෙනවා ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් කියලා පාර්ට් එකක්. අන්න ඔයාගේ අක්කා කියන්නේ නැත්තේ ඔය මෙන්න මේ ටික වෙන්නේ නැති. මේ ඉතින් ඒකෙදි ඔයා ඉන්ටර්වියුස් ෆේස් කරන්නේ කොහොමද, ප්‍රසන්ටේෂන්ස් කරන්නේ කොහොමද, ලස්සන ප්‍රසන්ටේෂන්ස් කියන්නේ ඔයාට අත්‍යවශ්‍යම දෙයක්. ගැලවෙන්න බෑනේ කවදාවත් ප්‍රසන්ටේෂන්ස් කියන්නේ නේද? ප්‍රසන්ටේෂන්ස් වලට ඔයා රෙඩි වෙන්නම ඕනේ. ඔයා ලස්සනට ප්‍රසන්ට් කරන්නම ඕනේ. ඉතින් ප්‍රසන්ටේෂන්ස් ස්පීචස් කරන්නේ කොහොමද? ස්පීච් එකක් කරන්න කිව්වම ගොඩක් කට්ටිය හරි බයයිනේ. එහෙම නෑ, හරි ආසාවෙන් hina වෙවි ස්පීචස් කරන්න උගන්වනවා. කමියුනිකේෂන් මගේ සබ්ජෙක්ට් එක. ඉතින් පර්සනැලිටි ඩෙවලොප්මන්ට්. ඔයාගේ පර්සනැලිටි එක හදනවා. මොකද ඔයා ඉස්සරහට ලෝකෙට යනකොට ඔයාගේ පර්සනැලිටි එක ඔයා හොඳට හදන්න ඕනේ. ඒක අපි මේක ඇතුලේ කතා කරනවා, මේක හදනවා. ඒ වගේ කැරක්ටර් එක, ප්‍රොෆෙෂනල් ඉමේජ් එක, ඊට පස්සේ ඔයාගේ ඉමේජ් එක මේ වගේම ඔයාගේ කැරක්ටර් එක ඒක මේන්ටේන් කරන්න හදලා විතරක් මදි. මේක මේන්ටේන් කරන්නේ කොහොමද? මේ ඔක්කොම අපි මේ ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් කියන පාර්ට් එක ඇතුලේ කතා කරනවා.
ඊට පස්සේ තව කොටසක් තියෙනවා skills කියලා. ඒ කියන්නේ listening skills, thinking skills, focusing, concentrating skills, verbal skills, people skills, social life skills, non-verbal communication, performing skills, study skills, path sensing skills. මේ ඔක්කොම කතා කරනවා. ඔයාගේ මේ ටික හදන්න නැතුව ඔයාට අර මං කියපු අර ටාගට් එකට යන්න අමාරුයි. උදාහරණයක් විදිහට listening නැතුව ඔයාට ලෙක්චර් එකක්වත් අහගෙන ඉන්න බෑ. ඉංග්‍රීසියෙන් උගන්වන කොහොමදත් අහගෙන ඉන්න අමාරුයි. ඒ listening වලට ඔයා ඇත්තටම training එකක් හම්බ වෙලා නැති නිසා ඔයාට ඒක කරගන්න බෑ. අනිත් ඔයා දන්නේ නැහැ ඒක කරගන්නේ කවුද කියලා. ඔයාගේ thinking කියන්නේ skill එකක් කියලා. ඒ වගේ හිතට දේපව ඔයා ඒක skill එකක් විදිහට ඔයා හදාගෙන ඉස්සරහට යන්නේ කොහොමද? performing skills. ඔයා perform කරන්න ඕනේ. ඔයා හැම තැනම කරන්නේ perform කරන එක. ඔයාගේ ලස්සනට performing skills හදනවා speeches වගේම ඔයාට මිනිස්සුත් එක්කලා ඉන්න විදිහ people skills අන්න ඒක ඔයාට ඕනෙමයි. මම මේක හැමෝටම කියන්නේ ඔයා කොහෙන් ගියත් people skills නැතුව ඔයාට ඉස්සරහට යන්න අමාරුයි. මොකද මිනිස්සු ඔයාව කන්නම බලාගෙන ඉන්න මිනිස්සු ඔයාව තල්ලු කරන්න පහළට දාන්න බිමට ඇදලා දාන්න ඔයාට එපා කරවන්න ඔයාගේ ජීවිතේ විනාශ කරන්න බලාගෙන ඉන්න මිනිස්සු ඔයාගේ වටේ ඕන තරම් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝව ස්කිප් කර ඔයාට ඉස්සරහට යන්න බෑ. ඒගොල්ලොත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක තමයි මේ people skills වලින් අපි ඉගෙන ගන්න. ඒ කියන්නේ කොහොමද ඒගොල්ලොත් එක්කම ඉඳලා ඒගොල්ලෝ එහෙම තමයි මං ආවේ ඉස්සරහට. මොකද මාව වටන්න හදන මිනිස්සුත් එක්කම තමයි මං ඉස්සරහට ආවේ. ඉතින් ඒක තමයි මං ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේ කාගෙන ඉස්සරහට යන්නේ. හැබැයි ස්ට්‍රෙස් එකකින් නෙවෙයි. ස්ට්‍රෙස් කියන්නේ වෙන එකක්. ස්ට්‍රෙස් එකෙන් ගියොත් එහෙම අපිට එපා වෙනවා. එහෙම නැතුව අර people skills, social life එක කොහොමද අපි තියාගන්නේ? එතකොට perform කරන්න study skills ඔච්චර හැමදේම කරලා path sensing skills කියන්නේ ඔයාගේ career එක හදාගන්නේ කොහොමද? ඔයා කැම්පස් යන අතරේ job එකකුත් කරලා එහෙම නැත්නම් earn කරන ගමන් study skills කියලා කියන්නේ ඔයා කොහොමද first class එකක් මේ target කරන්නේ? first class එකක් ගන්න, medal එකක් ගන්න කොහොමද? ඒ හිතන්න medal එකක් ගන්න කොහොමද university වගේ මේ GPA එකත් එක්කලා. ඉතින් මේ ටික තමයි මේක ඇතුලේ ફોකස් කරන්නේ. ඔයාගේ අක්කා කියන්නේ නැත්නම් එයා ඉංග්‍රීසි ටීචර් කෙනෙක් කියලා මේ ඔක්කොම අපි කතා කරපු හින්දා තමයි ඔයාට දෙන්න කියන්න ඇත්තේ. ඉතින් මේ ටික ඔයාගේ ටෙක්නික්ස් ටිප්ස් ඔක්කොම මේ කතා කරනවා ස්ටඩි ස්කිල්ස් වල මෙහෙම කරගන්න. මම ඔයාලට කියවනේ මට සෑහෙන කාලයක් මට ගියා මේ ටික හොයාගන්න. මට මාර අමාරුවෙන් මම මේ ටික හොයාගත්තේ. හැබැයි මට ඒක ඔයාට දෙන්න ඕනේ. ඔයාට කලින්ම යන්න මට ගිය තැන මම අචීව් කරාට කලින් ඔයාට ඒක අචීව් කරන්න පුළුවන්. ඒ හැම තැනකදම ඔයාගේ හිතේ මං ඉන්නවා කියලා මම දන්නවා. ඒක තමයි මට ඕන කරන්නේ. ඉතින් මේ මම තව එකක් දීලා තියෙනවා. ඒක නිසාම තව කොටසක් දීලා තියෙනවා. knowledge and education කියලා. මේක ඇතුලේ කතා කරන එකක්. knowledge and ඒක ඔයාලට හැමෝම මතක තියාගන්න මේ knowledge and education කියන එක. knowledge කියන්නේ එකක්, education කියන්නේ එකක්. knowledge කියන්නේ එකක්, education කියන්නේ එකක්. knowledge කියලා කියන්නේ අපි හිතමු අපි knowledge කියන education කියන එක ගමුකෝ. education කියන්නේ දැන් ඔයාට O level තියෙනවා, A level තියෙනවා. අපි කියමු ඔයාට O level A 9ක් තියෙනවා, A level A 3ක් තියෙනවා. ඒ වාගේ education එකෙන් ඔයාට හම්බ වෙන label එක. ඔයා දැන් හරිම දක්ෂ ළමයෙක්. ඔයාට label එකක් තියෙනවා. ඔයාට certificate තියෙනවා නම් ඔයාට education වලට තියෙනවා. හැබැයි ඔයාගේ knowledge එක ගැන ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාට මේ ඉගෙනගත්ත දේවල් මතකද හැමදේම? ඔයාගේ knowledge එක ඔයාට එහෙම ලොකු knowledge එකක් තියනවද මේ හැමදේම ඉගෙන ගන්න? නෑනේ. මටත් නෑ. ඒ knowledge එක ඔයා ගාව නෑ. හැබැයි ඔයා මෙතන label වෙලා තියෙනවා. ඔයාට යම්කිසි මට්ටමක education ඒ කියන්නේ knowledge එකක් තියෙනවා. ඔයාගේ මේ ගත්ත දේවල්. හැබැයි ඔක්කොම නෑ. හැබැයි මේ ගත්ත හැම දෙයකින්ම ඔයා label වෙලා තියෙනවා. label වෙලා තියෙනවා කියලා කියන්නේ කොහොමද? label වෙලා තියෙනවා කියන්නේ මෙහෙමයි. දැන් අපි ඔය හැමෝම කියනවා මේ දැන් ඔය තියෙන subjects වැඩක් නෑ. ඔය ඒව කරලා වැඩක් නෑ. එහෙම කියලා අපි කියනවනේ. හැබැයි නෑ මේ එඩියුකේෂන් එකේ මේකෙන් කරන්නේ ඔයාව ලේබල් කරනවා. ඔයා හැම දෙයක්ම දැන් අපි කියමුකෝ රජ්ජුරුවන්ගේ නමක් කියලා මේක ඔයා සදාකාලිකව මතක තියාගෙන ඉන්න ඕනේ නෑ. හැබැයි ඔයා ඒ මතකේ ඔයාට හොඳ මෙමරි එකක් තියෙනවා. ඔයාට ඒක අර ට්‍රාන්ස්ෆරබල් ස්කිල්ස්. ඔයාට ඒ ඉගෙනගත්ත දේ ලස්සනට ලියන්න පුළුවන්කම ඒ ස්කිල් එක තියෙනවා කියලා ඔයා පෙන්නලා තියෙනවා. ඒක තමයි එඩියුකේෂන් එකේ ඔයාට දීලා තියෙන ලේබල් එක. ඔයාට මෙච්චර ලකුණු තියෙන්නේ ඔයාට ඒ දීලා තියෙන ලේබල් එක. ඒ විදිහට ඔයාට A level තියෙනවා, ඔයාට O level තියෙනවා, ඔයාට degree එකක් තියෙනවා, ඔයාට post graduate තියෙනවා, ඔයාට doctorate එකක් තියෙනවා, ඔයාට තව ගොඩාක් දේවල් ඔයාට තියෙනවා. මේ ඔක්කොම ඔයාගේ life එක label කරන දේවල්. ඒත් ඒ label මත ඔයා depend වෙන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම label එකක් තියාගන්න ඕනේ. මේ label එක තියාගන්න ගමන් එතකොට තමයි ඔයා උගත් කියලා පිළිගන්නේ. දැන් මේ ටික ඔයාට ඒ ටික තියෙනවා නම් ඔයා උගත් කියලානේ හැමෝම කියන්නේ. You are educated කියලා තමයි කියන්නේ. ඔයා educated කෙනෙක්. educated කියලා ඔයාව පිළිගත්තට පස්සේ
ආයි කාටවත් බෑ ඔයාව uneducated කරන්න. ඔයා ලේබල් කරලා තියෙනවා. ඔයාව ලේබල් කරලා තියෙනවා. ඉතින් ඒ ලේබල් එක ඔයාගේ ජීවිතේට ඕනෙමයි. ඒ ලේබල් එක ඔයා ගහගන්න ඕනෙමයි. මම අපේ කෝස් එකට එන හැම කෙනාටම කියන්නේ ඔයාලට නිකම්ම ඩිග්‍රී එකක් නෙමෙයි. මේ අතහැරලා දාන්නද කියලා අහන ළමයිට මම කියන්නේ ඔයාලට නිකම්ම ඩිග්‍රී එකක් නෙමෙයි. ඔයා පෝස්ට් ග්‍රැජුවේට් උත් කරන්න ඕනේ. ඔයාට ඩොක්ටරේට් එකකුත් තියෙන්න ඕනේ. ඔයා ඩොක්ටර් කියලා නම ඉස්සරහින් දාගන්නත් ඕනේ. එච්චරට ඔයා ඉස්සරහට යන්න ඕනේ. මේක ඔයා හිතන තරම් අමාරු නෑ. හිතන තරම් අර ලේසියෙත් නැහැ. නමුත් මේකේ හරියට මේකේ යන විදිහ ඔයාට කෙනෙක් කියලා දෙනවා නම් ඔයාට මේක කරන්න පුළුවන්. බැරි නෑ බෑ කියලා જાතියක් නැහැනේ. ඔයාට කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම මේ এডুকেෂන් කියන එක ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ පැත්තෙන් ඔයා ඒක ඉහළටම ඔයාව ලේබල් කරගන්න පාර්ට් එක ඔයා කරන්න ඕනේ. ඉතින් ඔයාව ලේබල් කරගන්න එක ඔයාගේ අතේ වැඩක්. මන් තියන්නේ ඔයාට උදව් කරන එක මේක කරගන්න මෙහෙමයි කියලා. ඒක එහෙම කරන අතරේ ඔයා දන්නවද නොලෙජ් කියලා කියන්නේ ඔයාට ඕන කරන නොලෙජ් එක වෙනම එකක්. ඔයාට ඉගෙනගත්ත දේවල් වල නොලෙජ් එකක් ඕනේ. හැබැයි ඔයා දැනගන්න ඕනේ ඔයාට හම්බ වෙලා තියෙන ලේබල් එකෙන්. ඒ කියන්නේ ඔයාට හම්බ වෙලා තියෙන ඔයා එඩියුකේටඩ් කියලා ලේබල් එකක් ගහලා තියෙනවනේ ඔයාට. ඒකෙන් ඔයාට යන්න පුළුවන් උපරිම දුර කොතනද? ඔයා හිතන්න හරි ඔයාට S3යි තියෙන්නේ. A level වලට ඔයාට තියෙන S3යි. S3ක් තියාගෙන ඔයාට පුළුවන් උපරිම ලෙවල් එකට යන්න. උදාහරණයක් විදිහට A level වලට S3ක් තිබ්බත් ඔයාට මං මේ ඉන්න තැනට ප්‍රොෆෙසර් කෙනෙක් දක්වා එන්න පුළුවන්කම තියෙනවා. ඒක ඔයාට කියලා දෙන්න කවුරුත් කෙනෙක් හිටියේ නෑනේ. ඔයා හිතන්නේ S3ක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට එතනින් ඉවරයි කියලා. එහෙම නෑ. ඔයාට යන්න පාරවල් තියෙනවා. ඔයාට එක පාරක් නැත්නම් තව පාරක් තියෙනවා. ඔයාගේ හීනේ මොකද්ද? එතනට යන්න පාරක් තියෙනවා. ඒකට ඔයා යන විදිහ ඔයා දැනගන්න. ඒකට මම කියනවා නොලෙජ් කියලා. එතකොට ඔයා කොහොමද දැනගන්නේ ස්කෝලර්ෂිප් එකක් ගන්නෙ කොහොමද? ඔයාට යන්න ඕනේ රට මොකද්ද? ඒ රටට ස්කෝලර්ෂිප් එකක් ගන්නවා. ඒ රටට කොහොමද ඔයා යන්නේ? ඒකට ඒ ස්කෝලර්ෂිප් එක මොන වගේ එකක්ද? ඒක ඔයාට ගැලපෙනවද? ඒකෙන් ඔයාට හම්බ වෙන දේ ඒක පාවිච්චි කරලා ඒක හම්බුනාට පස්සේ ඒක පාවිච්චි කරලා ඔයාට ඒකෙන් earn කරන්න පුළුවන් උපරිම තැන කොහෙද? මේවට මම කියනවා ඔයාට ඕන කරන knowledge එක කියලා. යුනිවර්සිටි ළමයි ගොඩක් අය දන්නේ නැත්තේ මෙන්න මේ knowledge එක. ඒගොල්ලන්ට නැත්තේ මේ knowledge එක. ඒගොල්ලෝ label එකට මේ knowledge එක කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි knowledge එක ඔයාට අනිවාර්යෙන් ඕනේ. මේ knowledge එක තිබ්බොත් විතරයි ඔයාට කඩාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් අපි ඒව කතා කරන අපේ කෝස් එකේදී ඔයාට යන්න පුළුවන් තැන් ඒ වගේම ඔයා earn කරන්න ඕනේ. ඔයාට මාර තරගයක් තියෙනවා ඉස්සරහට ඒ knowledge එක. මොකද ගොඩක් කට්ටිය ඉන්නවා හැමෝම එක එක විදිහට එළියට එන්න උත්සාහ කරනවා. මේ උත්සාහ කරන අතරේ ඔයා ඔයාගේ මේ කරියර් එකත් හදාගෙන ඔයාගේ এডুকেෂන් එකත් හදාගෙන ලේබල් එක ගහගෙන ඔයාගේ කැරක්ටර් එක හදාගෙන ඔයාව මේ ඉමේජ් එකක් හදාගෙන ඔයා වෙනම ගමනක් යන්නේ. ඒතකොට ඒ ගමනේදී ඔයා දැනගන්න ඕන ඔයාට හරියටම ඔයාගේ ඔයා කරන්න ඕනේ මොකද්ද කියලා. ගොඩක් කැපකිරීම කරාට වැඩක් නැහැ. ඒ කැපකිරීම අපත යනවා නා. ඔයා ගොඩාක් මහන්සි වෙලා කැපකිරීමක් කරලා මේ ඊට පස්සේ ඒ කැපකිරීමෙන් ඔයාට දෙයක් ලැබෙන්නේ නැත්නම් මේ ඇත්තටම ඒ කැපකිරීමට ගත්ත කාලය අපරාධේ. ඒ නිසා මේ මං කියන්නේ ඔයාට මේ knowledge එක ඔයා දැනුවත් වෙනවා. ඒක තමයි ඔයාට ඕනම කරන්නේ. ඔයා යුනිවර්සිටි තේරුනේ නැති වුණත් ඔයාට ලෙක්චරර් කෙනෙක් වෙන්න පුළුවන් විදිහක් තියෙනවා. එතකොට ඒ එහෙම වෙන්නේ කොහොමද මම මේකට යන්නේ? තරංගේ කොහොමද තියෙන්නේ? මේක ඇතුලේ කොහොමද මම වැඩ කරන්න ඕනේ කියන දේ ඔයා දැනගන්න ඕනේ. ඒක නිසා ගොඩාක් අය දන්නේ නැත්තේ ගොඩක් අය මගෙන් අහනවා දැනුත් මම දැක්ක ගොඩක් කට්ටියලා මට විෂන් තෝරගන්න තේරෙන්නේ නැහැ. මට මේ මොකද්ද මම මේ ආර්ට්ස් කරොත් මට ජොබ්ස් නැති වෙයිද? ඔන්න ඔය වගේ දේවල් අහනවා මගෙන්. ඉතින් ඒ ඇවිල්ලා මේ knowledge එක කියන එක එච්චර නැති නිසා. ඉතින් මේවා කියලා දෙන්නේ නැහැ මේ ගොඩක් කට්ටිය. ඉතින් අපි හැමෝම කියන මොකක් හරි එකක් yes කියලා පිළිගන්නවා විතරයි ගොඩක් වෙලාවට. අන්න ඒව නැති නිසා තමයි ගොඩක් අය ජීවිතේ අතරමං වෙන්නේ. ජීවිතේ ගොඩාක් අර රස්තියාදු වෙන්නේ. මාත් ගොඩක් රස්තියාදු වෙන්නේ උනේ ඔන්න ඕක නැති නිසා. ඕක හොයාගන්න ඔය පාත් එක හොයාගන්න මට ගොඩක් කල් ගියා. ඒ නිසා තමයි මම මේ ඔක්කොම කියලා දෙන්න හින්දා තමයි මට ගොඩක් කට්ටිය බැන්නේ මේ ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා මේ රිසර්ච් කරන්න කියලා. හරි මම රිසර්ච් කරනවා තමයි. රිසර්ච් කරනවා. රිසර්ච් මගේ තියෙන ඕන තරම් රිසර්ච් මගේ තියෙනවා. ඉතින් ඒව කරලා මේ ඕන තරම් මේ මම පබ්ලිෂ් කරලා තියෙනවා ඉන්ටර්නැෂනල් ජර්නල්ස් වල. ඉතින් එහෙම නැතු ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්නත් බෑ මේ ඉන්ටර්නැෂනල් ජර්නල්ස් වල රිසර්ච් පබ්ලිෂ් කරන්නද. ඉතින් ඒව කරනවා තමයි. හැබැයි මම ඊට වඩා ආස මගේ
ඇත්තම අත්දැකීම මේ දහස් ගණනක් මගේ පස්සෙන් එන දරුවෝ එක්ක බෙදා ගන්න. ඒගොල්ලන්ට කියලා දෙන්න බය වෙන්න එපා. ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන් කියලා. මොකද මේක මං හැමදාම මෙහෙම මේ බදාගෙන ඉඳලා හරියන්නේ නැහනේ. ඉතින් අපි ඉස්සරහට යනකොට අපිත් එක්කලම තව කණ්ඩායමක් ඉස්සරහට එනවා. ඉතින් මගේ පස්සෙන් එන ගොඩ කට්ටියට මට මේක කියන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ කෝස් එක මෙහෙම ඩිසයින් කරේ. මගෙන් ඇහුවා ඉංග්‍රීසි ටීචර් කෙනෙක් යාගේ අක්කා මේ කෝස් එක කරා. එයා කියනවා කොහොම හරි මේක කරන්න කියලා. ඉංග්‍රීසි පුළුවන් කියලා. ඉතින් එයාට ඒ ඉංග්‍රීසි බැරි අයටත් කියලා. ඉතින් මේකෙදි කතා කරන්නේ මෙන්න මේ දේවල් හින්දා තමයි මම හිතන්නේ එයාට ඒක කියන්නේ නැත්තේ මේ කෝස් එකේදී මේ හැම දෙයක්ම තියෙනවා. මේ නිකම්ම සාමාන්‍ය ඉංග්‍රීසි කෝසස් නම් ඕන තරම් වාට තියෙනවා. ඔයාට ඉංග්‍රීසි විතරයි නම් ප්‍රශ්නේ ඉංග්‍රීසි ඕන තැනකින් ගන්න පුළුවන්. හැබැයි මේක යුනික් එකක්. මේකෙන් වාට හම්බ වෙන දේ වෙන කිසිම තැනකදී හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ තව එකක් දානවා ඒ අතරේ මට නම් ඉංග්‍රීසි පොවලත් ඉගෙන ගන්න බෑ මැඩම් අතහැරලා ඉන්නේ. මං වගේ කෙනෙකුට මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න විදිහක් ඇත්තෙම නැද්ද කියලා ඒ අතරේ දානවා මෙන්න මේ කෑල්ල ගැන අහන්නේ. ඉතින් මේ කෑල්ලේදී මං කියනවා ඉංග්‍රීසි ඔයාට දෙන්නේ හොඳම ෆවුන්ඩේෂන් එක. මොකද මට ඔයාව ආයි වටේ යවන්න ඕනේ නැහැ. හොඳම ෆවුන්ඩේෂන් එක දෙන්නේ. මුළු ලැන්ග්වේජ් එකම දෙන්න බෑ. වෙලාව මදි අපි 3 months දෙන්නේ. ඉතින් ඕන තැනක ගිහිල්ලා මැනේජ් කරගන්න පුළුවන් විදිහේ ට්‍රේනින් එකක් අපි මේකේ දෙනවා ඔයාට. මේකෙන් පස්සේ ඔයාට ඇඩ්වාන්ස් කෝස් එකකට පස්සේ යන්න පුළුවන්. හැබැයි මොන දෙයකටත් කලින් ඔයාට හොඳ ෆවුන්ඩේෂන් එකක් තියෙන්න ඕනේ. තනින් කෑලි එකතු කරගෙන ඔයාට මේ යුනිවර්සිටි එකේ ඉස්සරහටම යන්න මෙඩල් එකක් දක්වා යන්න ෆස්ට් ක්ලාස් එකක් දක්වා යන්න මේක කරගන්න බෑ. ඒක තනින් කෑලි එකතු කරගෙන තනින් හොඳ ෆවුන්ඩේෂන් එකක් නැතුව ඔයාට මේ වැඩේ කරගන්න බෑ. ඉතින් උදාහරණයක් විදිහට පටල ගන්නේ නැති වෙන්න මේ කොහොමද තැනක ඉඳලා මේ කතා කරන්නේ. කියන්නේ ඉන්ටර්විව් එකකට කතා කරන්නේ. එහෙම නැත්නම් මොකක් හරි එහෙම දෙයක් ඔයාට ගැළපෙන තැනක් තෝරගෙන ඔයා ට්‍රේනින් එක ගන්න. අපේ ක්ලාස් එකේදී මුලින් ඉඳන්ම මේ කෑල්ල දෙනවා. ඔයාට එන්න පුළුවන්කම තියෙනවා නම් ඒ කියන්නේ මගේ විදිහ ඔයාට ගැළපෙනවා නම් ඔයාට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතනදී පොවනවා අමතක නොවෙන්නම. මේක මම පොවනවා කියලා කියන්නේ මගේ කතන්දරේ මම ඇවිල්ලා මේ රිසර්ච් බේස් කරගෙන මම අවුරුදු ගාණක් এডুকেෂන් සයිකොලොජි රිසර්ච් කරලා මම කරේම කොහොමද ඉගෙන ගන්නෙ? මට ඉගෙන ගන්න බැරි වෙලා හිටියේ. ඉතින් ඉගෙන ගන්නෙ කොහොමද? ඒකෙන්මයි මම දුක් විඳේ. ඒ නිසා ඒකම තමයි මම ස්ටඩි කරේ. මගේ රිසර්ච් ගොඩාක් තියෙන්නේ මම කොහොමද මේ රිසර්ච් කරලම තියෙන්නේ සයිකොලොජිකල් දේවල්. එතකොට සයිකොලොජිකල් අප්‍රෝච් එකක් තමයි හැම එකකම වගේ ඔය කොහොමද ඉගෙන ගන්න කියන එක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒවා බේස් කරගෙන ඒවකින් අරගෙන මතක හිටින්න මේ දේවල් තමයි මම දීලා තියෙන්නේ. ඉතින් මම ඒක නිසා මම බය නැතුව ඔයාලට කියනවා උදාහරණයක් මම ඕනනම් ඔයාලට කියන්නම්. මෙන්න මෙහෙම නිකන් හිතන්නකෝ. ඔයාලා කොහොමද පෙව්වත් බෑ කියලා කියනවනේ. බලන්නකෝ ඔයාලට පෙව්වත් බැරි නම් මෙන්න මෙහෙම කරන්න පුළුවන්ද කියලා. දැන් ඔන්න මම අපේ කෝස් එකේදී මේක කියන්න ඕනේ. අපේ කෝස් එක හරිම මේ hina වෙවි කරන කෝස් එකක්. ඒ කියන්නේ අපිට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. අපි ලව් ස්ටෝරි එකක් තමයි ඒකේ ඇතුලේ කෝස් එකේ ඇතුලේ යන්නේ. කියන්නේ හරියට නිකන් ඔන්න දැන් ඔය දැන් අලුතෙන් ප්‍රේම දඩේම පටන් ගන්නවනේ. අන්න ඒ වගේ අර හැමදාම යන කෝස් මේ එකක් තමයි ඩ්‍රාමා එකක් වගේ තමයි යන්නේ. ඉතින් ලව් ස්ටෝරි එකක් යන්නේ. ඉතින් ඒ සිම්පල් ලව් ස්ටෝරි එකක්. ඉතින් ඒක පටන් ගන්නෙම අපි ටෙන්සස් ටික එහෙම නැතුව බෑනේ. ඒක පටන් ගන්නෙම ටෙන්සස් ටික අමතක නොවෙන්න. ටෙන්සස් ටිකයි බේසික් දේවල් ටික අමතක නොවෙන්න නැති හැම තැනකම අපි අර අමතක නොවෙන විදිහට තමයි මේක දෙන්නේ. උදාහරණයක් විදිහට ඔන්න දැන් අපි කියමුකෝ I have a crush. I have a crush. I have a crush එකක් ඉන්නව නේද? ඔයාලත් ඉන්නවනේ crush එකක් නේද? Crush. I have a crush. ඔහොම කියන්නකෝ දැන් love story එකක් කියනකොට පටන් ගන්න crush එකක් ඉන්න. My crush is so cute. I love him. හරි හොඳයි. I love him. I love him. He knows that. එයා දන්නවා මොනවද දන්නේ? That I like him. එයාට මං කැමතියි කියලා. ඉතින් මේ බලන්නකෝ I love you කියන එකේම හරි simple. Simple වෙන්නේ කොහොමද? I have a crush. මේවා simple.
ඔයාට කොච්චර ලේසියෙන් කියන්න බලන්න බලන්නකෝ my crush is so cute. I love him. He knows. මේ ඔක්කොම සිම්පල් ප්‍රසන්. දැන් ඔයාට ක්‍රෂ් එකක් ඉන්නවා නම් දැන් ඔයාට ඒක මේකට ආදේශ කරගන්න පුළුවන්. දැන් මේ ඔයා දකින්නවනේ මේ S එකක් එහෙම මේ S එක අපි ගත්තොත් එහෙම අපේ තියනවා මැජික් පිරමීඩ් මෙතඩ් එකක්. මේක ඇතුලේ මේ කියන S එක තියෙනවා. මේ S එක විතරක් නෙමේ ගොඩක් තැන්වල එක එක කෑලි තියෙනවා. මැජික් පිරමීඩ් එක ඇතුලේ අපි ඉගෙන ගන්නවා. මේ කියන්නේ මේක ඇතුලේ දකින්න he knows කියවනේ. ඊනම් ඒත් knows නේ. ඒ කියන්නේ සිම්පල් ප්‍රසන්ට් වලදී she නම් S එකක් දාන්න ඕනේ. මෙන්න මේ S එක. මේ S එක ඇවිල්ලා ආයි ඔයාට ජීවිතේ කොතනකවත් සෙන්ටෙන්සස් වලදී අහුවෙන්නේ නැහැ. කොතනකදීවත් අහුවෙන්නේ නැහැ මේක. මේ කියන S එක සිම්පල් ප්‍රසන්ට් වල විතරයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාට මතක හිටින විදිහට තමයි හැම තැනකම ඔයාගේ ලව් ස්ටෝරි එකක් තමයි නෑ මේ ලව් ස්ටෝරි එකේදී හැම තැනකදීම ඔයාට අමතක වෙන දේවල්, ඔයාට පැටලෙන දේවල් හැම එකක්ම මේ වගේ චූටි තැන්වලදී ඔයාගේ ඔළුවට ඔයා දන්නේව නැතුව දානවා. ඒක තමයි කරන්නේ. ඉතින් ඒක නිසා අර පොවලවත් ඉංග්‍රීසි බෑ කියලා කියපු කෙනාට ඇවිල්ලා බලන්න. ඔයාට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමදේම මේකෙදි ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඔන්න බලන්නකෝ ඔය මේ කියන්නේ මේ නිකන් අපි හරිම ඒවා අපි එදිනෙදා ජීවිතේදී අපිට මේ ඕනම දේවල් අපි මේ ඉගෙන ගන්නෙ. හැම තැනකදීම පොඩි දේවල් අරගෙන ඉගෙන ගන්න. සාන්තයි සෙවන්දී එහෙම මතකයි නේද? සාන්තයි සෙවන්දී එහෙම. ඉතින් ඒ වගේ තමයි අපි ඉගෙන ගන්න පොඩි දේවල් හැම තැනම අපි දකින කියන ඇහෙන දකින ඒ හැම දෙයකින්ම අපි මේ ටෙන්සස් ඉගෙන ගන්නවා. අපේ ග්‍රැමර් රූල්ස් ඉගෙන ගන්නවා. ඒ ඔක්කොමත් එක්කලා අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මේ උඹේ පෝස්ට් වලට කමෙන්ට් දානවා වැඩි එයාව බ්ලොක් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඒකත් සිම්පල්. ඉතින් ඒ එහෙම කියලා ඒක අහන එක ප්‍රශ්නයක් නෑ නේ. සිම්පල් එක අහන්න බලන්න. ඉතින් කියනවා බෑ මම උඹව බ්ලොක් කරනවා කියලා කියනවා. හැබැයි ඒකෙදී අපි සිම්පල් පාවිච්චි කරන්නේ නෑ. ඇයි ඒ? දැන් මේ තව ටිකකින් මම කරන දෙයක් ගැන කතා කරන්නේ. ඒකෙ හින්දා අපි එතනදී continuous පාවිච්චි කරනවා. ඉතින් අපි මෙහෙම දැන් බලන්නකෝ ඒකේ ඉංග්‍රීසියෙන් කිව්වොත් my girlfriend comments S එක අර මං කියපු S එක මෙතන තියෙනවා මේ my girlfriend comments on your post too much. එහෙම නැත්නම් keeps commenting on your post. simple present. අපි ඉතින් ඔය වගේ ලස්සන දේවල් ගොඩාක් අරගෙන අපි love stories එකලා තමයි යන්නේ. මේ යන්නේ මේ සාන්තගේ සෙවන්තිගේ love story එක නෙමෙයි යන්නේ අපි. අපිට ඇත්තටම මේ අපේ ඇත්තටම ඉන්නවා ලස්සන ගෑල්ලමක පිරිමිණමක ඉන්න. ඒ දෙන්නගේ love story එක යන්නේ. ඒ දෙන්නගේ love story එක ඇතුලේ ඒ දෙන්නම කැම්පස් ළමයි දෙන්නේ. ඉතින් ඒ දෙන්නගේ love story එකත් එක්කලා අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. කවදාවත් ජීවිතේට ආයි ටෙන්සස් පැටලෙන්නේ නැති වෙන්න. හොඳද? ඉතින් ඒකත් අහනවා. ඉතින් තව කට්ටිය අහනවා. ඉතින් ඒව තමයි කියන්නේ. ඉතින් අර මම ඔයාලට ඒ අතරින් මම කියන්න. right. කෝස් එක ගැන තවත් අහනවා. හැබැයි මට දැන් හිතෙනවා කෝස් එක ගැන විතරක් නෙමෙයි මට තව ගොඩක් ඔයාලට කියන්න දේවල් තියෙනවා. ඒ නිසා කෝස් එක ගැන අහුවට තව ඕනනම් විස්තර මම කියන්නම්. ඔයාලා දාලා තියන්න මම ඒ අතරේ වෙන කරන්න. ඉතින් මට ඔයාලට කියන්න ඕන එක දෙයක් තමයි ආගේ පර්සනැලිටි එක අතිශයම වැදගත්. ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මේ ඔයාගේ පර්සනැලිටි එක ඔයා හදා ගන්න ඕනේ. මොකද ඔයාගේ සාමාන්‍ය ළමයෙක්ගේ අතර වෙනසක් තියෙන්න ඕනේ. දැන් ඔයා දන්නවා හැමෝම හරියට earn කරනවා. හැමෝම ලොකු තරඟයක ඉන්නේ. එයාලා ගොඩක් කට්ටියට යුනිවර්සිටි තේරුණත් නැතත් ඒගොල්ලෝ කඩාගෙන ඉස්සරහට යනවා. මම ලඟදිත් දැක්කා එක ආගියුමන්ට් එකක් මේ යුනිවර්සිටි මේ යන්න තේරිච්ච කෙනාද නැති කෙනාද දක්ෂ කියලා. ඊට පස්සේ ඒකට ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා මේ ඒක නෙමෙයි මේ හරියට මෙෂර්මන්ට් එක කෙනෙක්ව මනින්න පුළුවන් එයා කරන වැඩත් එක්කලා එයාගේ දක්ෂතාවයත් එක්කලා එයාගේ ස්කිල්ස් ටිකත් එක්කලා එයා ඉස්සරහට යන විදිහ කියලා. ඉතින් ඇත්ත ඒක. හැබැයි ඔයාට මේක දෙවියෝ දීපු chance එකක්. ඔයා ඒගොල්ලොන්ගේ මට්ටමින් ඒගොල්ලෝ කරන දේ කරගෙන එයාලට නොලැබුණ දේ අරගෙන
ඔය දෙපැත්තෙන්ම ඉස්සරහට යන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඔයා කරන්න ඕනේ. ඔයාට පුළුවන් හොඳ well respected character එකක් වෙන්න. respected character එකක්. respected character එකක් කියලා කියන්නේ ඔයාට හැමෝම respect කරන තැනකට. මොකද ඔයා ලොකු label එකකුත් ගහගෙන යන්නේ. educated කියන label එක ගහගෙන යන්නේ ඉස්සරහට. ඉතින් ඒකත් අරගෙන ඒ වගේම දැනුමත් අරගෙන ඒ ලොකු තැනකට යන්න පුළුවන්කමක් තියාගෙන ඔයාට අර දේවල් ඔයාගේ අනිත් අය වටේට ඉන්න කට්ටිය කරන දේවල් ඔයාට එක්ස්ට්‍රා කරන්න පුළුවන්. ඒ කියන්නේ මම හැමතිස්සෙම කියන දෙයක් තමයි ඔයා හැමතිස්සෙම තියාගන්න ඕනේ එක්ස්ට්‍රා ඉන්කම් ගොඩක්. එකක් නෙමෙයි ගොඩක්. ඒ කියන්නේ හැම තැනින්ම ඔයාට එකකින් නැත්තම් තව තැනකින් සල්ලි එන්න ඕනේ. ඉතින් ඔයාලා ඔක්කොමලා 18ට වැඩිනේ නේද? complete adults right? you all are adults. ඉතින් ඔයගොල්ලෝ adults නම් ඕගොල්ලෝ earn කරන්න ඕනේ. යුනිවර්සිටි යද්දිත් ඕගොල්ලෝ earn කරන්න ඕනේ. මේ අපේ කෝස් එකේදීත් මම කියනවා ඒගොල්ලෝ හැමෝටම මොකක් හරි මේ විදියක් හදාගන්න කියලා earn කරන්න. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයාගේ expenses ඔක්කොම ඔයාටම cover කරගන්න. දැනට expenses ඊට පස්සේ තව එක එක විදිහට earning. ඔයාගේ character එක අන්න එහෙම තමයි build up කරන්න ඕනේ. එක තැනකින් ඔයාගේ education එක ඔයා ඉස්සරහට අරන් යනවා, label එක ගහ ගන්නවා, ඒ වගේම knowledge එක ඔයා කොහෙටද යන්නේ කියලා ඔයා දන්නවා, අනිත් අයගෙන් අහා ඉන්න දෙයක් නැහැ. ඒ වගේම ඔයාගේ skills ටික හැදෙනවා, ඒ වගේම ඔයාට සල්ලිත් තියෙනවා. අන්න එහෙම මම ඔයාලා හැමෝටම කියන්නේ course එක වෙනම කතන්දරයක්. ඔයාට කියන්නේ කොහොම හරි ඔයා earn කරන්න අද ඉඳන්ම හරි පටන් ගන්න ඕනේ. මගේ course කියන හැම කෙනාටම මම කියන දේ තමයි ඒගොල්ලන්ට මම කියලා දෙනවා අපි මම ඒකත් කියන්න ඕනේ career guidance එකේ එහෙම නැත්නම් career development courses කරනවා මම. ඒ වගේම career guidance එකේ මම අවුරුදු 7ක් විශ්වවිද්‍යාල පද්ධතියේ මම ඩිරෙක්ටර් කෙනෙක් විදිහට හිටියේ. ඉතින් ඒකත් එක්ක මම දන්නවා ගොඩාක් කට්ටියත් එක්කලා කොහොමද ඒගොල්ලෝගේ career එක හදාගන්නේ කියලා. ඉතින් විවිධාකාර අවස්ථාවල් ඔයාලට තියෙනවා. බැංක් ලෝන්ස් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් grants ගන්න පුළුවන්කම තියෙනවා. මේ ඔක්කොම ෆස්ට් ක්ලාස් එකක් ගන්න ගමන් ඔයාලට කරන්න පුළුවන්කම තියෙනවා. මම එහෙම කරා. ඒකයි මම කියන්නේ. හැබැයි මට කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. ඒ හින්දාම තමයි කියන්නේ මමත් earn කරා. මම ෆස්ට් ක්ලාස් එකක් ගත්තේ earn කරන ගමන් මට සල්ලි තිබ්බා. ඒ දවස්වලත් මට සල්ලි තිබ්බා හොඳට. මං හිතේ හැටියට වේදන් කරා. මට මහ පොලත් හම්බුණා. මහ පොලත් හම්බුණා earn කරන්න මට වෙනම විදිහවල් කීපයක්ම තිබ්බා. මට සල්ලි තිබ්බා. ඒ වගේම මම මගේ ජොබ් එකකුත් කරා. ඒක ඒ කියන්නේ මේ වෙනම ෆ්‍රීලාන්ස් වැඩ කරගෙන හිටියා. මම ඊට පස්සේ මේ part time job කරා. ඒ ඔක්කොමත් කරන ගමන් මම මැනේජ් කරගෙන හිටියා මගේ මේ ටයිම් එක. ඉතින් මම ඔයාලට ඔක්කොම කියන්නේ එකයි ඔයාලා 18ට වැඩිනේ. තව දුරට 18ට අඩු අයත් දැන් මේ earn කරනවා. ඉතින් ඒක නිසා ඔයාලා එහෙම earn කරන්න ගන්න. ඊට පස්සේ ඔයාලා well respected character එකක් වෙන්න දැම්ම ඉඳන්ම කලින්ම මම ඔයාලට කියන එක දෙයක් තමයි පුළුවන් තරම් ඉක්මනට පටන් ගන්න. වේලාසනම පටන් ගත්තොත් වේලාසනම දිනන්න පුළුවන්. හොඳද? ඉතින් අද ඔයාගේ lesson එක ඒක කියලා මතක තියාගන්න. වේලාසනම පටන් ගත්තොත් මේ වේලාසනම මේ වාට දිනන්න පුළුවන්. දැන් යුනිවර්සිටි එකේ වුණත් gold medal එකකට ඔයා try කරන්න. first class එකක් එක්ක gold medal එකක්. ඔයා දකින්න ඇති සමහර තැන්වල මේ ළමයි ඒගොල්ලෝ medalistලා. ඒගොල්ලොන්ට medals හම්බ වෙනවා. ඒගොල්ලොන්ට මේ තෑගි හම්බ වෙනවා. ඒගොල්ලොන්ගේ මේ convocation එකේදී. අන්න එහෙම එකකට try කරන්න. ඒ ඔක්කොම අපි course එකේදී අපි කතා කරනවා. ඔයාලට ඒ වගේ ගැන ගොඩක් අයට ඒ වගේ ගැන දැනුමක් නැහැ. ඒවා කොහොමද ගන්න? ඒවට මොනවද ඕන කරන්න කියලා එහෙම දැනුමක් නැහැ ගොඩක් අයට. ඉතින් ඔයාට ඕන කරන්නේ මේ skills කියන එක මේ skills, smartness and self discipline කියන එක. මේක තමයි ඔයාට දෙන්න පුළුවන් ලොකුම lesson එක. skills ටික ඔයා හදා ගන්න ඕනේ. skills කියන එක ඔයාට නැතුවම බෑ. අනිත් එක තමයි smartness. ඔයා හිතන්න පුළුවන් වෙන්න ඕන. ඔයා දැනගෙන ඉන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා. නැත්තම් ඔයා අනිත් හැමෝම ඔයාව නටවනවා. ඒගොල්ලෝ කියන විදිහට තමයි ඔයා වැඩ කරන්නේ. ඒකට ඔයාගේ කාලෙත් ගිහිල්ලා ඔයාට හරියට කරන්න ඕන දේ කෙරිලත් නැහැ. අනිත් එක තමයි self discipline. මොන දේ තිබ්බත් ඔයා self discipline තියාගන්න ඕනේ. ඔයා ඒක කරන්න ඕනේ. ඒක තමයි that's the formula. ඒක තමයි keys to success. ඒක formula එක. ඒක තමයි success කියන්නේ ජයග්‍රහණයට keys. ඉතින් ඒකත් එක්ක මම ඔයාලට කියන එක තමයි ගොඩක් අය දැන් මගෙන් අහලා තියෙන අතර repeat මට මොකද වෙන්නේ මට ක්ලාස් එකක් ගන්න බැරි වෙයිද මේ මම දකිනවා මේ ගොඩාක් කට්ටිය අහන ප්‍රශ්න ගොඩයි. ඉතින් ඒ වගේ මම දකින ලොකුම දේ තමයි ඔයාලගේ
මේ ප්‍රශ්නෙට උත්තරේ ගොඩක් කට්ටිය මේ රිපීට් කියලා දාලා තියෙන ප්‍රශ්න වලට උත්තරේ සීරියස් වෙන්න. ඔයා සීරියස් වෙන්න. ඔයාගේ ඔයා අපි ඇත්තටම ගොඩක් වෙලාවට සීරියස් ගන්නවා පර්සනල් ගන්නවා අනවශ්‍ය ප්‍රශ්න. අර මනුස්සයා මොනවද කිව්වේ ඒක අපි හිතා දවස් ගණන් හිතනවා. අර මනුස්සයාම පගේ හිත රිද්දුවා කියලා ඒක මේවා නෙමෙයි සීරියස් ගන්න ඕනේ. සීරියස් ගන්න ඕනේ ඔයාගේ এডুকেෂන් ඔයාගේ කරියර් එක සීරියස් ගන්න ඕනේ. ඔයාගේ මේ ෆියුචර් එක ඒක තමයි ඔයා සීරියස් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔයා සීරියස් ගන්න මේක ඒක essential for effective learning. ඒ learning වලට ඔයාගේ මේ ඉස්සරහට ඔයා you must be serious. ඔය මේ හැම තැනකදීම ඔයා සීරියස් වෙන්න ඕනේ. හැබැයි එහෙම කියලා බුම්මගෙන ඉන්න ඕනේ. hina වෙවි යන්න ඕනේ. ඉස්සරහට ස්ට්‍රෙස් ෆ්‍රී ලයිෆ් එකක් ගෙවන්න ඕනේ. ඒකට තමයි ඔයා හැම පැත්තම බැලන්ස් කරන්න ඕනේ. ස්ට්‍රෙස් නැති වෙන්න. එතකොට ඔයා හයි මගෙන් ඇකඩමික් ස්ට්‍රෙස් එක තියෙද්දි කොහොමද ස්ට්‍රෙස් වෙන්නේ? ඇකඩමික් මේ ලෝඩ් එක වර්ක් ලෝඩ් එක තියෙද්දි අහනවා මේ මං කියනකොට මානා. ඒතර ඒ ඇකඩමික් මේ ප්‍රෙෂර් එක තියෙද්දි කොහොමද මේ එක්සෑම් ප්‍රෙෂර් එක තියෙද්දි කොහොමද රිලැක්ස් වෙන්නේ? ඒකට තමයි ටයිම් මැනේජ්මන්ට් කියලා කියන්නේ. ඒකට තමයි ඔයාට ටයිම් එක වගේම ඔයාගේ ලයිෆ් එකත් මැනේජ් කරගන්න ඕනේ. ඒකට ඔයාට ඕන කරන එක ස්කිල් එකක්. මේ ස්කිල් එක හදා ගන්න ඕනේ. ඒකට ඔයාට නිකම්ම හිතලා හරියන්නේ නැහැ. ඒකට ඔයා කාගෙන් හරි පර්සනල් ගයිඩ් කෙනෙක්ව තියාගන්න පුළුවන් නම් ඔයා දේවල් අහගන්න කෙනෙක්ගෙන් ඒ අහගෙන ඔයා වැටෙන තැන්වල ඔයාට කරගන්න බැරි වෙන තැන්වල ඔයා ඒ උදව්ව ඒගොල්ලොන්ගෙන් ඉල්ල ගන්න. එහෙම නැත්නම් එහෙම කියලා දෙන දෙයක් දිහා අහගෙන ඒවා ඔයා රිෆර් කරන්න. ඒක ඔයාට අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් මම ඔයාට කියන එක දෙයක් තමයි මෙන්න මේක මේ all language acquisition and skills development is emotional not intellectual. ඒ කියන්නේ ඔයාට අපි හිතනවා අපිට පාඩම් කරගන්න බෑ අමාරුයි මතක හිටින්නේ නැහැ ටෙන්ෂන් නැහැ මේ ඔක්කොම ප්‍රශ්න මේ ඔය ගොඩ ඒ වගේ ප්‍රශ්න ඔයාලා දාන ප්‍රශ්න වලට මේ මෙතන හැමතැනම දාන ප්‍රශ්න වලට මම උත්තරේ මේ කියන්නේ හැම දෙයකටම උත්තරේ ඔයාගේ ඉමෝෂන්ස්. ඒ කියන්නේ මේක ඉන්ටෙලෙක්චුවල් ප්‍රශ්නයක් නෙමෙයි ගොඩක් වෙලාවට. අපි කියමු ඔයාට ඉංග්‍රීසි බැරි වෙන්න හේතුව ඔයාට ඔයාගේ බුද්ධිය අඩුකමක් නෙමෙයි. ඔයා ට්‍රේනින් එක අරගෙන නැහැ. ඔයාට හරි ට්‍රේනින් එකක් හම්බ වෙලා නැහැ. නැත්තම් හිතන්න ඕනම කෙනෙකුට පුළුවන් භාෂාවක් කතා කරන්න. ඒ වගේම තමයි ඕනම කෙනෙකුට පුළුවන් භාෂාවක් ඉගෙන ගන්න. ඒකට අමුතු මොලයක් ඕනේ නැහැ. පොඩි ළමයාත් ඉගෙන ගන්නවා ලොකු අයත් ඉගෙන ගන්න භාෂාවල් ඉගෙන ගන්න පුළුවන්. මේකට ඕන කරන්නේ මේ ස්කිල්ස් හදා ගන්න. language acquisition skills development කියලා කියන්නේ emotional. ඔයා කැමති නම් ඔයාට උමනාව තියනවා නම් තමයි මේක කරන්න පුළුවන්. ඔයාට අමුතු මොලයක් එහෙම නැත්නම් මාර මේ බුද්ධියක් අවශ්‍ය නැහැ මේකට. ඔයාව හැන්ඩල් කරන විදිහ, ඔයාව මොනිටර් කරන විදිහ, ඔයාව ඉස්සරහට අරගෙන යන විදිහ, ඔයා කාගෙන්ද උපදෙස් ගන්නෙ? මෝඩ රැළගෙන් උපදෙස් ගත්තොත් එහෙම ආට කරන්න බෑ. ඉතින් ඇත්තටම හරියටම මේක කරන්න පුළුවන්. මේකට හරි ගැළපෙන කෙනෙක් වෙන්න ඕන ඔයාට උත්තර දෙන්න. ඔයා වැටෙන තැන්වලදී නැගිටවන්න ඔයාට හරි කෙනෙක්ගෙන් ඔයා උපදෙස් ගන්න ඕනේ. එතකොට තමයි ඔයාට මේක කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඒකේදී ඔයාලට කියලා දෙන එක දෙයක් තමයි මේ ඔයාට ඔයාගේ මතකයේ නම් ප්‍රශ්නේ ඒකට උත්තරයක් තියෙනවා. අපිට ෂෝට් ටයිම් හරි දේවල් මතක තියාගන්න පුළුවන්කම තියෙනවා. ඒවා තියෙන ඒවා ඔයාගේ මොලේ හැම දවසෙම මේ නියුරෝන් හැදෙනවා. මේ නියුරෝන් 700ක් හැම දවසෙම ඔයාගේ මෙන්න මේ හිපෝකැම්පස් කියන එක ඇතුලේ හැදෙනවා. මේ හැදෙන හැම නියුරෝන් එකක් එක්කම ඔයාට අලුත් දේවල් මතක හිටිනවා. ඒ වගේම නියුරෝන්ස් මැරෙනවා. ඒ මැරෙන දේවල් එක්ක ඔයාට දේවල් අමතක වෙලා යනවා. ඉතින් ඔයා මේ දේවල් බ්ලොක් කරගෙන ඉන්නවා. ගොඩාක් අය කරන්නේ තමන්ගේ නොලෙජ් එක මේ අපි පාඩම් කරනවා කියලා මේ ගොඩක් අපි මේ ඔය නියුරෝන්ස් බ්ලොක් කරන එක ස්ට්‍රෙස් අරගෙන එහෙම නැත්නම් අපි වෙන ගොඩාක් ಜಾති කරලා අපේ නියුරෝන්ස් බ්ලොක් කරනවා. අපිට ඉපදෙන නියුරෝන්ස් බ්ලොක් කරනවා. ඒවට ලොකු හෙල්ප් එකක් අපි දෙන්නේ. අපි අපේ මොලේට උදව් කරන්න ඕනේ. මේවා මට ඔක්කොම කියලා දෙන්න වෙලාව නැහැ දැන්. ඉතින් ඒක ගැන කියද්දි අන්තිමට මම ඔයාලට දෙයක් කියන්නම්. ඔයාලට ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න ඇති කියලා හිතනවා. ඒ අතරේ තව බලන්න ඔයාලට මගෙන් උත්තර හම්බ වෙන්නේ නැති ප්‍රශ්න මම ඔය අතර ඔයාලා ඔක්කොටම කියන්නම් එක දෙයක්. ඔයා හත්පෙති මලේ කතාව අහලා තියෙනවද? දාන්න බලන්න. ඔව්. නැහැ කියලා දාලා තියෙනවා. ඔව් හරි. ගොඩක් කට්ටිය දානවා හත්පෙති මලේ කතාව අහලා තියෙනවා. හත්පෙති මල අහලා නැති කට්ටියට මම කියන්නම්. හත්පෙති මල කියලා කියන්නේ අපි පොඩි කාලේ ඉගෙන ගත්ත කතාවක්. ඒ කතාවේදී කියන්නේ එක ගෑනු ළමයෙකුට මලක් හම්බ වෙනවා. ඒ මල මැජික් මලක්.
ඒක හරිම මැජිකල්. ඒක මේ මලේ තියෙන විශේෂය තමයි පෙත්තක් කඩලා මොකක් හරි විශ් එකක් කරලා විසි කරාම ඒ විශ් එක හරියනවා. ඒ කියන්නේ එයාගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. ඉතින් මේ ළමයා අර මලේ පෙති 6ම කඩලා එක එක දේවල් අනවශ්‍ය දේවල් වලට ඒක මේ නාස්ති කරලා අන්තිමට ඉතිරි වෙන එක පෙත්තකින් විතරක් වැඩක් ගන්නවා මේ ළමයා. ඒක තමයි හත් පෙති මලේ කතාව. ඒක හරි ලස්සනයි ඒ කතාව. මම මෙහෙම කිව්වට මේ සාරාංශය මම කිව්වේ. ඉතින් හැබැයි ඒ හරි ලස්සනයි ඒ කතාව. ඉතින් මම ඔයාලට කියනවා මට ඔයාලට කියන්න දේවල් ගොඩක් තියෙනවා. අපේ ගොඩාක් අය ජීවිතවල මෙන්න මේ වැඩේ තමයි කරන්නේ. එයාට හම්බ වෙලා තියෙනවා මැජිකල් මොකක් හරි දෙයක්. ඒක අපි නිකං නාස්ති කරනවා ටෙස්ට් කර කර. මම ඔයාලට කියන්නේ එහෙම එපා. ඔයාටත් දෙයක් හම්බෙලා තියෙනවා. ගොඩාක් අය මන් දකින ගොඩක් අය අපේ ගැහණු ළමයි පිරිමි ළමයි උත්සාහ කරනවා කාගේ හරි සායක වාටියක පැටලෙන තුත්තිරි මලක් වෙන්න. එහෙම නැත්නම් කාගේ හරි කලිසම් කකුලක දැවටෙන තුත්තිරි මලක් වෙන්න. එහෙම වෙන්න එපා කියලායි මම මේ කියන්නේ. ඔයා කවදාවත් කාගේ හරි කලිසම් වාටියක සාය වාටියක පැටලෙන තුත්තිරි මලක් වෙන්න ඕනේ නැහැ, එල්ලෙන්න ඕනේ නැහැ එහෙම තුත්තිරි මලක් වෙලා. ඒ වෙනුවට ඔයාට පුළුවන් හත්පෙති මලක් වෙන්න. මම මේ හත්පෙති මල ඔයාට අඳුන්වලා දෙන්නම්. මේ හත්පෙති මල තමයි මේකේ පෙති 7ක් තියෙනවා. මේ පෙති 7න් ඔයා මොන පෙත්ත විසි කරත් perform කරත් ඔයාට මැජිකල් දේවල් ඒක හිතා ගන්න බැරි තරම් දේවල් වාට ලැබෙනවා. මේ පෙති 7 තියෙන්නේ එකක් ඉංග්ලිෂ්. මේක වාට ඕනෙමයි. ඉගෙන ගන්න ඔයාලා හැමෝටම ඕනම දෙයක් තමයි මේ ඉංග්ලිෂ් කියන එක. ඒක ඔයා කොහොම හරි හදාගන්න. ඔයාට ගැළපෙන ඕනම තැනකින් ඔයා ඒක හදාගන්න. දෙවැනි එක තමයි මොකද ඉංග්ලිෂ් හදාගත්තොත් ඔයාට ඕන තැනක ගිහිල්ලා ඔයාගේ භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. බය නැතුව කතා කරලා ඔයාට දේවල් ගොඩක් ගන්න පුළුවන්. ඔයාට මේ ඉංග්‍රීසි වලින් ලැබෙන දේවල් ගොඩයි. ඒකයි මම ඒකට මැජික් එකක් කියලා කියන්නේ. ඒක එකක්. ඊළඟ තමයි ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන්. ඔයා ප්‍රොෆෙෂනල් විදිහට කමියුනිකේට් කරන්න දන්නකොට ඔයාට ගොඩක් කට්ටියගෙන් ගොඩක් ඔපචුනිටිස් එනවා. ගොඩක් ඔපචුනිටිස්. ඔයා හිතන්නේ නැති තරම් ගොඩක් ඔපචුනිටිස් එනවා. ඉතින් මේවා හරියම හිතා ගන්න බැරි තරම් සර්ප්‍රයිස් විදිහට ඔයාට එනවා. ඒක නිසා ඒකත් මැජිකල්. ඒ ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් ඔයාට තියෙනකොට ඔයාව ඉල්ලනවා. ඔයාට ඩිමාන්ඩ් එක වැඩි. ඉතින් එතකොට ඒකත් තව එක පෙත්තක් විදිහට මේකේ තව පෙත්තක් විදිහට ඔයා හිතන්න. ඊට පස්සේ ස්කිල්ස්. ඔයාට ස්කිල්ස් ටික හරියට තියෙනවා නම් ඔයාට ඕන තැනක ගිහිල්ලා බැබලෙන්න පුළුවන්. ඕන දෙයක් ගන්න පුළුවන්. ඕන දෙයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ එක දෙයක් තමයි ඔයාගේ ජීවිතේ ඔයා වටිනම දෙයක් විදිහට මේ ස්කිල්ස් ටික හදාගන්න. ගොඩක් දේවල් තියෙනවා ඔයාට ඕන කරන මං කිව්වා අර people skills, performing skills ඒ වගේ දේවල් කියන ඒ ස්කිල්ස් ටික ඔයා හදාගන්න. අනිත් එක තමයි knowledge කියන එක. මේ තව පෙත්තක්. ඔයාගේ ජීවිතේ ඒ කියන මලේ තව පෙත්තක් තමයි knowledge කියන්නේ. මං ඉස්සෙල්ලා මං ඔයාලට කිව්වේ knowledge කියන එක label එක education එකත් එක්කලා යන්න ඕනේ knowledge එක. ඔයා දන්නවනම් මොකද්ද කරන්න ඕනේ කියලා ඔයාට ලොකු දුරක් යන්න පුළුවන්. හිතා ගන්න බැරි තරම් දුරක් ඔයාට යන්න පුළුවන්. ඒක නිසා knowledge කියන එක. ඒ වගේම education කියන එක. මේකේ ඔයා label එක ගහ ගන්න. ඔයා කොතන ගියත් ඔයා උගත් කියලා හැමෝම ඔයාට respect කරයි. ඔයාව පිළිගනි. ඔයාව පිළිගන්න මෙන්න මේක ඔයාට ඕන කරනවා. ඒ education කියන එක ඔයාට ඕන කරනවා. ඒකත් තව පෙත්තක්. ඒ හත් පෙත්පත් මලේ ඊළඟ එක තමයි ඊළඟ ඒක විදිහට මම ඔයාට කියලා දෙන්නේ personality කියන එක. ඔයා කොහෙ ගියත් ඔයාගේ personality එක ඔයා තියාගන්න ඕනේ. මිනිස්සුන් එක්කලා කතා කරන්න ඔයාගේ මේ හැමෝගෙම ඔයා respect එක ගන්න ඕනේ. ඒ ඔයා ඇවිල්ලා මේ හරිම respected කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒක ඔයාට තියෙනවා කියලා කියන්නේ ඔයාට ගොඩාක් දේවල් ලැබෙන යන තැනක ඔයාට හැමෝම ආදරය කරනවා. ඉතින් ඒ වගේම අන්තිම එක තමයි freedom in mind කියන්නේ. ඒ කියන්නේ ඔයා stress free ඒ වගේම ඔයාට ගොඩාක් කලින්ම ජීවිතේ කලින්ම achieve කරලා කලින්ම ජීවිතේ දිනලා වේලාසනින්ම සතුටින් ඉන්න වේලාසනින්ම ජීවිතේ ගොඩනගන්න වේලාසනින්ම සතුට වෙන්න freedom එක වාගේ ජීවිතේ mind එකටත් එකතු කරගන්න මෙහිම මලක් වෙන්න. ඒකට අපි කියනවා හත්පෙති මල කියලා. හත්පෙති මල. ඉතින් හත්පෙති මල කියන්නේ අර අපි ඉගෙන ගත්ත ඒ කතාවේ හැටියට විසි කරලා දාපු එක වගේ නෙමෙයි. මේ මම ඔයාලට කිව්වේ කාගේවත් කලිසම් කකුලක එහෙම නැත්නම්
මේ සාය වාටියක එල්ලෙන්න තුත්තිරි මලක් වෙන්නේ නැතුව මේ වගේ මැජිකල් මලක් වෙන්න. කාටවත් හිතා ගන්න බැරි තරම් ලස්සන, ඒ වගේම හැමෝම ගෞරව කරන, හැමෝම ආදරය කරන, හැමෝටම ආස හිතෙන, ඔයාව දැක්කත් හරිම ප්ලසන්ට්. අන්න ඒ වගේ හැම කෙනෙක්ම ආදරය කරන මැජික් එකක් වෙන්න ඔයාලට පුළුවන්. මැජික් මලක් වෙන්න පුළුවන්. මම ඔයාලට කියනවා පුතේ දුවේ ඔයා ඇත්තටම මලක්. හැබැයි අර තුත්තිරි මල නෙමෙයි. මෙන්න මේ මල. ඒ ඔයාට මම කියනවා මේ මල වෙන්න. ඔයාට මම මේක කියන්නමයි ගත්තේ. අද දවසේ ඔයාට මට කියන්න තියෙන ලොකුම දේ තමයි ඒක. ඒ මල වෙන්න ඔයාට පුළුවන් මුළු ලෝකෙම මේ ඔයාගේ අතේ තියෙන මැජික් ටිකෙන් සර්ප්‍රයිස් කරන්න. මේවා මැජික්. ඔයාගේ අතේ තියෙනවා කියලා කියන්නේ හැමෝම සර්ප්‍රයිස් කරන්න ඔයාට පුළුවන් වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාට ඔයාගේ ජීවිතේ සතුටු වෙන්න පුළුවන් ඉක්මනටම. ඉතින් මොනම දේ වුණත් ලැබෙන්නේ නැහැ නිකන්. හොඳද? නිකන් ලැබෙන්නේ නැහැ. මොනවා හරි nothing happens until you take action. ඔයා action ගන්නකම් ඔයා වැඩ කරනකම් මොනම දේ වුණත් ලැබෙන්නේ නැහැ. මම ඔයාට හැමතිස්සෙම කියන දේ තමයි ඔයා PhD එකක් ගන්න ඕනේ. ඒක ඔයා හිතන තරම් අමාරු නෑ. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඔයා අද ફોකස් කරන්නේ ඩිග්‍රී එකට නම් ඩිග්‍රී එක බෑ කියලා හිතනවා නම් නෑ. ඔයාට ඒක හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. ඔයාගේ ඇටිටියුඩ් එක, ඔයාගේ මහන්සිය, ඔයාගේ කැපකිරීම මේ ටිකත් එක්ක. හැමෝම ඔයා මතක තියාගන්න ඔයාගේ නමට ඉස්සරහින් අර ලේබල් එක ගහගන්න ડોක්ටර් කියන එක. ඔයාට පුළුවන් ඒක කරන්න. ඒක බැරි නම් මට කියන්න, මම කියලා දෙන්න ඒක කරන විදිය, ඒකට ඕන කරන හෙල්ප් එක මම දෙන්නම්. ඒව කියන්න. ඉතින් මේ අපේ කෝස් එකත් ගැනත් මම ඒක කියනවා. ඉතින් මට වැයකමාරක් කතා කරා, තවත් ගොඩක් මැසේජස් දානවා, තවත් ගොඩක් මේ ප්‍රශ්න තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒත් පැයකමාරක් මම ඔයාලත් එක්ක අද හිටියා. ඉතින් මම ඔයාලට කියනවා දැන් කෝස් එකේ ඩීටේල්ස් අහනවා. ඒගොල්ලෝ අපේ ගෲප් වලට ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ. ඒගොල්ලෝ ඔයාලට ඒව දෙයි, විස්තර දෙයි. මට තවත් තියෙනවා කියන්න දේවල්. හැබැයි මට කියන්න වෙලාව මදි. පැයකමාරක් අද මම ගත්තේ. GPA එක ගැනත් අහනවා. අතර කීප සැරයක්ම අහන මේ එක. GPA එක ඒකත් මම කියලා වෙන්නම්. GPA එක ඔයාට පළවෙනි ඔයාට රිපීට් වෙනකොට GPA එක අඩු වෙනවා. ඔයාට ක්ලාස් එකට යන්න බැරි වෙනවා. ඒක නිසා පුළුවන් තරමක් GPA එක හදාගන්න. රිපීට් වෙලා තියෙනවා නම් ඒ රිපීට් වලට ලොකු ටයිම් එකක් ගන්න එපා. ඔයා ගාව මේ වෙනකොටත් ඔයාගේ නෝට්ස් තියෙනවා. ඔයාට ඒක ඒ සබ්ජෙක්ට් එකට ඕන කරන දේවල් ටික තියෙනවා. ඔයාට කොච්චර පාඩම් කරත් ඔයාට C එකක් විතරයි ගන්න පුළුවන් වෙන්නේ ඒ රිපීට් එකකට. ඒ නිසා ඒක හින්දා අනිත් සබ්ජෙක්ට්ස් නැති කරගන්න එපා. ඒක නිසා ඒක ගැන හිතලා අනිත් සබ්ජෙක්ට්ස් හිතින් වැටලා අනිත් සබ්ජෙක්ට්ස් වලට ගන්න තියෙන මාක්ස් නැති කරගන්න එපා. GPA එක දවස් ගානේ කොහොම හරි මාර් සබ්ජෙක්ට්ස් වල පුළුවන් තරම ඔයාට හරිම ස්මාර්ට් විදිහට වැඩ කරන්න ඕනේ. අන්න ඒක තමයි මම කියන්නේ. ඔයාගේ සබ්ජෙක්ට්ස් ඇතුලේ ඔයා ස්මාර්ට් වෙන්න ඕනේ. කොයි එකෙන්ද GPA එක උඩට ගන්න කියලා හිතන්න. ස්මාර්ට් වෙන්න ඕනේ. ඒ ඔක්කොම අපි කතා කරමු. ඉස්සරහට කතා කරමු. එහෙනම් ඉතින් පැයකමාරකුත් ගියා. ඔයාලටත් මහන්සි ඇති. අහගෙන ඉඳලත් ඇති වෙලා ඇති. ඉතින් අපේ ගෲප් එකට දාලා ඔයාලා තව ප්‍රශ්න තියෙනවා නම් ඒවට උත්තර අහගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඔයාලට දෙයි ඕන කරන දේවල් ටික. ඉතින් එහෙනම් until we meet again, stay happy and blessed. Love you all. Take care always.